ඉසලම හරි වැරදි දාන්න හරි වැරදි නෙමෙයි මේ MCQs වලට යන්න. MCQ වලට යන්න. ගන්න පිටුවංක 9 පිටුවංක 9ට යන්න. පිටුවංක 9 මාක් කරගන්න දෙවෙනි MCQ එක. අනේ දෙක දැම්ම කරන්න එපා දෙක එපා. හතර මාක් කරගන්න 4 5 6 4 5 6 පළවෙනි එක 8 9 13 16 17 19 කරන්න බෑනේඩි. ඉවරයි පේපර් 1 එක ඉවර කරගන්න පේපර් 2 එකෙත් පළවෙනි තුන ඉවර කරගන්න. MCQ උත් ඉවරයි නම් පේපර් 1 එක පටන් ගන්න ඉවර කරගන්න. පේපර් 2 එකේ පළවෙනි ප්‍රශ්න තුන පටන් ගන්න. කාටවත් කතා කර කර ඉන්න බෑ. يعني කලින් යන්න මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව හම්බ වෙලා කියලා යන්න ඕන. එහෙම නැතුව කඩාගෙන බිඳගෙන යන්න එපා. එක ඔයාට හරි නෑ. මටත් හරි නෑ. ආයතනෙටත් හරි නෑ. ඒ නිසා එහෙම යන්න බෑ. කවදාවත් බලෙන් තියාගන්න නෑ. යන්න දෙනවා. හැබැයි කියලා හේතුව කියලා යන්න එච්චරයි. ඉක්මනට ලියන්න කරන්න.
හරි පළවෙනි MCQ එක බලන්න පළවෙනි එක. C3 හා C4 ප්‍රභා සංශ්ලේෂණ දෙකේදීම නිපදවන සංයෝගයක් නෙමෙයි. ළමයි දැන් C3 ගහ තාම මම ඒවා කියලා දුන්නේ මොන ගහක් වුණත් කියන්නේ C3 ගහක් වුණත් C4 ගහක් වුණත් කවුරු වුණත් කැල්වින් චක්‍රය පොදුයිනේ. එතකොට 1 2 4 5 කියන්නේ කැල්වින් චක්‍රයේ ප්‍රතිඵල. ඒ නිසා උත්තරේ ඉන්නේ 3 ඔක්සලෝ ඇසිටික් අම්ලය. පඩි කියන්නේ ඔක්සලෝ ඇසිටික් අම්ලය කියන්නේ මොන ගහේ එකක්ද? ඒක C4 ලියලා තියාගන්න. තාම මම ඉගන්වුවේ නැහැ. නමුත් ලියාගන්න. ඔක්සලෝ ඇසිටික් අම්ලය කියන්නේ C4. එතකොට 1 2 4 5 කොටු කරගන්න 1 2 4 5ම කොටු කරගන්න. කොටු කරගෙන ලියාගන්න මේවා කැල්වින් චක්‍රයේ ඇති සංයෝග. 1 2 4 5 ඒ ටික කොටු කරලා ලියාගන්න මේවා කැල්වින් චක්‍රයේ ඇති සංයෝග. ඉතින් කැල්වින් චක්‍රය හැමෝටම පොදුයි. මේවා කැල්වින් චක්‍රයේ ඇති සංයෝග. එම නිසා ඒවා සියලු C3 C4 වලට පොදුයි කියලා. ඉතින් උත්තරේ පළවෙනි එකට එන්නේ 3. ඊට පස්සේ හතරවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳ නිවැරදි අවශෝෂණ වර්ණාවලියට අනුව ක්ලෝරොෆිල් යනු දම් නිල් රතු ආලෝක කිරණ සඳහා වැඩි කාර්යක්ෂමතාවයක් දක්වන වර්ණකයක්. වැරදි. ඔතන වැරද්ද මේකයි. රවුම් කරන්න අවශෝෂණ වර්ණාවලියෙන් නෙමෙයි යෝක පැහැදිලි කරන්නේ මොකෙන්ද? ක්‍රියා වර්ණාවලියෙන්. රවුම් කරන්න අවශෝෂණ වර්ණාවලිය කියන එක. ඔතන ලියන්න ක්‍රියා වර්ණාවලිය කියලා. අවශෝෂණ වර්ණාවලියෙන් පැහැදිලි කරන්නේ අවශෝෂණය කරන ප්‍රමාණය. කාර්යක්ෂමතාවය පැහැදිලි කරන්නේ ක්‍රියා වර්ණාවලිය. එතකොට පළවෙනි එක වැරදි. එතන එන්නේ අවශෝෂණ නෙමෙයි ක්‍රියා වර්ණාවලිය. තාම කලේ නෑ මම අන්තිම හරිය අද සෙෂන් එකේ අන්තිමට කරන්න. 2 ප්‍රභා පද්ධතියක ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණයේ පමණක් ක්ලෝරොෆිල් වර්ණක තිබෙනවා. වැරදි. එතනට ලියන්න ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයෙත් ක්ලෝරොෆිල් තියෙනවා. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයෙත් ක්ලෝරොෆිල් තියෙනවා. එතකොට ඕක වැරදි. 3 ආලෝක ප්‍රතික්‍රියාවේදී ක්ලෝරොෆිල් වර්ණක ඔක්සිකරණය පමණක් සිදුවේ. වැරදි. ඔයාලට මතක ඇති හරි ඔක තියරි වලත් මම ඩිස්කස් කරලා ඇති. ඔයාලට මතකයි ප්‍රභා පද්ධතියක් ගත්තොත් දැන් උදාහරණයට අපි හිතමු PS2 හිතමු. PS2 ගේ මෙතන තියෙනවා කවුද? P 680 බලන්න. දැන් අපි දන්නවා අධිශක්තිය ආවහම P680 මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරලා මොන ආරෝපිත වෙනවද? ධන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙයා ඔක්සි මොනවද වෙන්නේ? කරණය. හැබැයි අපි දන්නවා ජල විච්ඡේදනයෙන් පිටවන ඉලෙක්ට්‍රෝන මතක ජල විච්ඡේදනයෙන් H+ පිට වෙලා භාගයක් ඔක්සිජන් පිට වෙලා ඉලෙක්ට්‍රෝන පිට වෙනවනේ නේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක අන්තිමට මෙයා ගන්නවනේ. ඒ කියන්නේ මේ ක්ලෝරොෆිල් ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙනවා වගේම ඉලෙක්ට්‍රෝන බාහිරෙන් ලබාගෙන ඔක්සි මොකද්ද වෙන්නේ? හරණයත් වෙනවා. දෙකම වෙනවා. මගේ තේරුණාද? බලන්නකෝ. එක වෙලාවකට ඔක්සිකරණය වෙනවා, තව වෙලාවකට මෙයා ඔක්සිහරණය වෙනවා. ඒ නිසා ඔය වාක්‍ය වැරදි. දාන්න එතන වැරද්දක් ඔක්සිකරණය පමණක් කියන එක. එතනට ලියාගන්න ධන ආරෝපිත වූ ක්ලෝරොෆිල්. ඔය වාක්‍ය වැරදි. ඔතන විවරණයක් ලියාගන්න. ධන ආරෝපිත වූ ක්ලෝරොෆිල් බාහිරින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයද වේ. ධන ආරෝපිත ක්ලෝරොෆිල් බාහිරින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයද වේ. තර ක්ලෝරොෆිල් වලට ඔක්සිකරණ ඔක්සිහරණ දෙකම කරන්න පුළුවන්. ඔක වැදගත් MCQ එකක්. 3 වැරදි. 4 රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ප්‍රභා පද්ධති හා වෙනත් අණුක සංඝටක මගින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගැලීම සිදුවේ. ඒක හරි කිසි වැරද්දක් නැහැ. 5 ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක PS1 වල පමණක් ඇත. වැරදි.
PS2 වලත් තියෙනවා. ඒ නිසා හතරවෙනි එකට උත්තරේ එන්නේ 4. පස්වෙනි එක කැල්වින් චක්‍රය පිළිබඳ නිවැරදි. ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවන ATP 3PGA G3P ඔක්සිහරණයට පමණක් භාවිතාවේ වැරදි. එතන වැරදි. ඔයාලා දන්නවා ATP වැය වෙනවා මොනවටද? අවස්ථා 3කදී. ඉතින් ඔය වාක්‍යයට වැරද්ද දාලා ලියන්න. කැල්වින් චක්‍රයේදී ATP භාවිතා වන පියවර 3ක් ඇත කියලා. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා 3ක් තියෙනවා. මතකද කැල්වින් චක්‍රයේ මේ අපි තාම බෝඩ් එකේ තියෙනවා මේ. මෙන්න මෙතන ATP භාවිතා වෙනවා මෙන්න එක තැනක්. ආයි මෙතන ATP භාවිතා වෙනවා මෙන්න අනිත් තැන. මෙන්න මෙතන ATP භාවිතා වෙනවා ඔන්න තැන් 3. ඉතින් ඔය වාක්‍ය වැරදි. 2 ATP NADPH වල ශක්තියෙන් CO2 ඔක්සිහරණය වෙනවද? ඒක හරි. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රථම ස්ථායි ඵලයේ ට්‍රයෝස ව්‍යුත්පන්නයක් වැරදි. මට කියන්න ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රථම ඵලය කවුද? ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රථම ස්ථායි ඵලයේ විදිහට අපි හඳුන්වන්නේ කවුද? 3PGA. මෙයා කාබන් පරමාණු කීයේ සංයෝගයක්ද? 3ක සංයෝගයක්. කාබන් පරමාණු 3ක සංයෝග වලට අපි කියන නම මොකක්ද? ට්‍රයෝස. වැරදි. කාබන් පරමාණු 3 සංයෝග වලට ට්‍රයෝස කියන්නේ නැහැ. ට්‍රයෝස කියන්නේ කාබන් පරමාණු 3ක් තියෙන මොකද්ද? මොනොසැකරයිඩ්. ට්‍රයෝස කියන එකේ තේරුම තමයි කාබන් පරමාණු 3ක් තියෙන මොනොසැකරයිඩ් කියන එක. ඒතකොට 3PGA කියන්නේ මොනොසැකරයිඩයක් නෙමෙයි. ඇත්තටම ට්‍රයෝසය කවුද? ඇත්තටම ට්‍රයෝසය මෙයා. කවුද? G3P. ඒතර ඔය වාක්‍ය වැරදි. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ප්‍රථම ස්ථායි ඵලය ට්‍රයෝසයක ව්‍යුත්පන්නයක්ද නැහැ. ප්‍රථම ස්ථායි ඵලයේ කාබන් 3ක සංයෝගයක් තමයි. නමුත් ට්‍රයෝසයක් නෙමෙයි. ට්‍රයෝසයක් කියන එකේ අදහස කාබන් 3 තියෙන්නත් ඕන මොනොසැකරයිඩයක් වෙන්නත් ඕන. මෙයා මොනොසැකරයිඩ් එකක් නෙමෙයි. ඔය වාක්‍ය වැරදි. රවුම් කරන්න ට්‍රයෝසයක ව්‍යුත්පන්නය කියන්නේ. එතන රවුම් කරලා කතරයක් දාන්න. දාලා ලියාගන්න. ලියන ප්‍රථම ස්ථායි ඵලයේ 3PGA ප්‍රථම ස්ථායි ඵලයේ 3PGA වේ එය කාබන් 3ක සංයෝගයක් වේ. නමුත් කාබන් 3ක මොනොසැකරයිඩ ව්‍යුත්පන්නයක් නොවේ. නමුත් කාබන් 3ක මොනොසැකරයිඩ ව්‍යුත්පන්නයක් නොවේ. ලියන්න. සත්‍ය වශයෙන්ම ට්‍රයෝස ව්‍යුත්පන්නය වන්නේ G3P ය. සත්‍ය වශයෙන්ම ට්‍රයෝස ව්‍යුත්පන්නය වන්නේ G3P ය. එහෙනම් ওই වාක්‍ය අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. ඔන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණයේදී සෑදෙන කාබෝහයිඩ්‍රේට පූර්වගයා ට්‍රයෝස ව්‍යුත්පන්නයක්. පුළුවන් නේද? එහෙම කියන්න පුළුවන්. ඔය වාක්‍ය වැරදි. එක ග්ලූකෝස් අණුවක් සංශ්ලේෂණයට කැල්වින් චක්‍රයේ තෙවරක් වැරදි. රවුම් කරන්න තෙවරක් නෙමෙයි 6 වරක් වෙන්න ඕන. 6ක් වෙන්න ඕන. හරි. ඔතන විවරණයක් ලියන්න. එක G3P කෙනෙක් ගන්න කැල්වින් චක්‍රයේ වට යන්න ඕන 3ක්. එක ග්ලූකෝස් කෙනෙක් ගන්න කැල්වින් චක්‍රයේ වට යන්න ඕන කීයක්ද? 6ක්. ඔන්න ඕක ලියලා පෙන්නන්න. මේ වගේ වැඩි කිරීම දාලා අර පෙන්න ගන්න. එක G3P කෙනෙක් ගන්නයි එක ග්ලූකෝස් කෙනෙක් ගන්නයි ඕන කරන වට ගන්න පෙන්න ගන්න. ඊළඟට C4 ශාකවල කැල්වින් චක්‍රයේ සිදු නොවේ වැරදි. C3 ගහක් වුණත් C4 ගහක් වුණත් ඕනම හරිත ගහක කැල්වින් වෙනවා ලියා ගන්න. ඕනෑම හරිත ශාකයක කැල්වින් චක්‍රය වෙනවා. ඉතින් වෙන්න එපා. ප්‍රභා සංශ්ලේෂණයේ දෙවෙනි පියවර. ඒ නිසා උත්තරේ එන්නේ 2.
ඔය ප්‍රශ්න මම ඔයිට කලින් තියරි නෝට් තියරි වල කළා. ඔයාලට මතක ඇති අර ග්‍රීන් ටියුට් 1 කියලා එකක් කරා. ඔක ඔය ආනන්දේ ටර්ම් ටෙස්ට් ප්‍රශ්න වගේක් හොයන්නේ. ඔන්නම් බලන්න අන්තිමට කරා අමාරු ප්‍රශ්න කියලා කළේ. මතක නැහැ දැන්. ඒ කතා කරලා වැඩක් නැහැ. 6 ආලෝක ප්‍රතික්‍රියාවේදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතේ රේඛීය පතයෙන් වෙනස් වන ලක්ෂණයක් නොවන්නේ ඔක්සිජන් නිදහස් නොවීම. ඔක්සිජන් නිදහස් නොවීම ගැලපෙන්නේ චක්‍රීය. එතන ලියන්න සමානයි චක්‍රීය. NADPH සෑදීම රේඛීය. PS1 පමණක් සහභාගී වීම චක්‍රීය. ඉලෙක්ට්‍රෝන චක්‍රීය පතයක ගමන් කිරීම සමානයි චක්‍රීය. පොස්පොරයිලීකරණය කියන්නේ ATP හැදෙන එක දෙකේම වෙනවා. ඒක ඉස්සරහින් ලියා ගන්න රේඛීය ප්ලස් චක්‍රීය. දැන් ප්‍රශ්නේ අහන්නේ වෙනසක් නෙමෙයි උත්තරේ 5. ඒ ඉතින් පස්වෙනි එකේ වෙනසක් නැහැනේ දෙකේම වෙනවනේ නේ. උත්තරේ එන්නේ 5. දහතුන්වෙනි එකට උත්තරේ කියන්නේ 2021. 9 කියන්නේ 9 කරන්න 9යි 13යි ටක් ගාලා මාක් කරන්න. 9යි 13යි මාක් කරන්න. නමයයි 13යි මාක් කරන්න. ඔය ප්‍රශ්න ආයි කරන්න. ඔතන ගොඩක් අලුත් ප්‍රශ්න තියෙනවා MCQ. ඒත් මම අර ඩිස්කස් කරපු ප්‍රශ්න 5ක් 6කුත් දැම්මා. ඒවා අර ටිකක් අමාරු නිසා. නමය ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව පිළිබඳ වැරදි. NADP+ ඔක්සිහරණයට දායක වන්නේ PS1 ගෙන් එන ඉලෙක්ට්‍රෝන හරි. ප්‍රභා පද්ධති 1 උදාසීන කරන්නේ ප්‍රභා පද්ධති 2 එකත් හරි. ජලය විච්ඡේදනය වන්නේ PS2 හරි. චක්‍රී ඉලෙක්ට්‍රෝන ගලනයේදී NADPH සෑදේ වැරදි හැදෙන්නේ නැහැ. උත්තරේ එන්නේ 9ට 4. පස්වෙනි වාක්‍ය හරිනේ ළමයි ආලෝක ප්‍රතික්‍රියාව අවසානයේ ATP NADPH ලැබෙනවා. ඊට පස්සේ 13 ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියාවේදී චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේ PS2 හිදී සිදුවේ වැරදි. ඒක වැරදි PS1. ඒතර මේක 2021 A level ප්‍රශ්නේ. රේඛීය සහ චක්‍රීය යන ඉලෙක්ට්‍රෝන ගලනයන් දෙකම ATP NADPH නිපදවයි වැරදි. රවුම් කරන්න NADPH. 3 ප්‍රභා පද්ධති එකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා NADP එතන එකතු කිරීමේ ලකුණ දාගන්න NADP+ ඔක්සිහරණය කර NADPH නිපදවයි සත්‍යයි. 4 රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ජලය විච්ඡේදනය වීමෙන් PS1 ඉලෙක්ට්‍රෝන ලබා ගනී වැරදි. ජල විච්ඡේදනයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න PS2. එතකොට 4 වැරදි. 5 ප්‍රභා පද්ධති එකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ ඇති උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් කරහා PS2ට ගමන් කරයි වැරදි. PS2 ගෙන් තමයි 1ට යන්න ඕන. ඔය වාක්‍ය වැරදි. එහෙනම් ඕකේ 1 එකයි 2 එකයි ඉන්න තැන් දෙක මාරු කරා නම් හරි. ඒතර පස්වෙනි වාක්‍යයත් වැරදි. උත්තරේ 13ට එන්නේ 3. 13ට 3 එන්නේ. හරිද? 15 වෙනි එක අපි කතා කළා මේ සැරේ A level paper එකේ ප්‍රශ්නයක්. 15ට ආවෙත් උත්තරේ 3 නේ. 16ට මොකක්ද දෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගැලීම නිවැරදි. NADPH වලින් ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ලැබිලා CO2 නෑනේ එහෙම එකක් නෑ වැරදි. ජලයෙන් NADPH ට ඉලෙක්ට්‍රෝන කෙල්වින් මොකක්ද ගැලපෙන්නේ? ජලයෙන් ප්‍රභා පද්ධති 1 නෑ. ජලයෙන් ප්‍රභා පද්ධති 1ට නෙමෙයි 2ට. ඒතර 3 gediya පිටින්ම වැරදි.
හතර NADPH වලින් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය ඊට පස්සේ ඔක්සිජන්. පහ NADPH වලින් ක්ලෝරොෆිල් A ප්‍රභා පද්ධති නෑ. එතව හතර පහත් අවුලක් තියෙනවා. ඕකේ එන්නේ හොඳම උත්තරේ ළමයි 2. ජලයේ බිඳෙනවා. ජලයේ පිට වෙන හයිඩ්‍රජන් ටික අන්තිමට එනවා NADPH ගේ පැත්තට. එහෙමනේ නේ. ඊට පස්සේ යා කැල්වින් වලට රින්ගනවා. ඒ නිසා උත්තරේ ගන්න වෙන්නේ 2. අපි ඉගෙන ගත්ත එකම නේ පොඩ්ඩක් ඒ වෙලාවට හිතන්න වෙනවා. ගත්තද කොබන්නේ ගත්ත? ඒක උත්තරේ ගන්න වෙන්නේ 2. වෙන ඔප්ෂන් එකක් ඕකේ නෑනේ. කොහොමත් NADPH කින් ඔක්සිජන්ට සම්බන්ධයක් නැහැ වැරදීනේ. සා ගන්න වෙන්නේ 2. 3ත් ගන්න බෑනේ ජලයෙන් PS1ට සම්බන්ධයක් නැහැ වැරදි. 4 NADPH කින් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඇවිල්ලා එතනින් ඔක්සිජන් නැහැනේ. එහෙම මොනුත් කතා කරේ නැහැනේ. 5 NADPH කින් ක්ලෝරොෆිල් එකට ගිහිල්ලා එතනින් ප්‍රභා පද්ධති වලට නැහැ. එහෙමත් නැහැ. අපි දන්නේ නැහැ එහෙම එකක්. උත්තරේ ගන්න වෙන්නේ 2. ඊට පස්සේ 17 කරන්න 17 කරගෙන යන්න. ඊට පස්සේ 19 කරන්න 17 19. ඔය එක ඉවරයි. පේපර් 2 එකේ ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා ලියන්න ටක් ගාලා. පේපර් 2 එකේ 1 2 3 ප්‍රශ්න 3 ලියන්න ඉක්මනට. පේපර් 2 එකේ පළවෙනි ප්‍රශ්න 3 පටන් ගන්න. ඉවරයි. හරි ගන්න අතර MCQ වල 17 කියන MCQ එක ප්‍රභා සංශ්ලේෂණයේදී ආලෝක ශක්තිය අත්‍යවශ්‍ය කාර්යභාරය මොකේද ආලෝක ශක්තිය අනිවාර්යෙන් ඕන ජලය විච්ඡේදනය කරලා ඔක්සිජන් වායුව H+ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න නෑනේ එතනට ඕන වෙන්නේ එන්සයිමනේ පළවෙනි වාක්‍ය ළඟ ලියන්නේ එන්සයිම 17 වෙනි එකේ පළවෙනි වගන්තියට ලියන්නේ එන්සයිම මේ වැඩේට ඕන එන්සයිම දෙක NADP+ අණුව ඔක්සිහරණය කරව ගන්න එතනට ඕන වෙන්නේ හයිඩ්‍රජනුයි ඉලෙක්ට්‍රෝනයි එතන ඒක ඉස්සරහින් ලියා ගන්න H+ හා ඉලෙක්ට්‍රෝන අවශ්‍යයි කියලා 3 ක්ලෝරොෆිල් අණු වලින් ඉලෙක්ට්‍රෝන මුදා හැරීම ඒක නම් අනිවාර්යයෙන්ම ආලෝකය ඕන ATP අණු සංශ්ලේෂණය කිරීම ATP අණු නිපදවන්න ඕන කරන්න ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් එතන ඉස්සරහින් ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණිය කාබන් තිර කිරීමට ඕන වෙන්නේ රුබිස්කෝ හරිනේ ඒ නිසා අනිවාර්යයෙන්ම ආලෝකය ඕන වෙන්නේ 17ට 3 උත්තරේ එන්නේ 19 කැල්වින් චක්‍රයේදී සිදු නොවන්නේ කාබන් තිර වෙනවනේ ළමයි කාබොක්සිල්කරණය NADPH ඔක්සිකරණය වෙනවා හරි ඒකත්
G3P එකතුන බිස්ෆොස්ෆොග්ලිසරේට් අණුබවට පත්වීම වැරදි උත්තරය එන්නේ 3. G3P වලින් එකතුන බිස්ෆොස්ෆොග්ලිසරේට් හැදෙන්නේ නැහනේ. ඒකේ අනිත් පැත්තනේ වෙන්නේ. ඒකට වැරදි. ඒ පොඩි දේවල්. CO2 ප්‍රතිග්‍රාහක අණුව ප්‍රතිජනනය කිරීම. ඒ මොකද්ද? CO2 ප්‍රතිග්‍රාහක අණුව ප්‍රතිජනනය කියන්නේ මොකද්ද? RUBP පුනර්ජනනය කියන එක. දන්නේ නැත්නම් වරහණක් දාලා ලියා ගන්න. ඒ හතරවෙනි වගන්තියෙන් කියන්නේ RUBP පුනර්ජනනය කියන එක වෙන විදිහකට කියනවා. ATP පරිභෝජනය ඉතින් වෙනවා. ඉතින් ATP වැය වෙන්නේ. උත්තරේ 19ට එන්නේ 3. හරි. ගන්න ප්‍රභා සසනය කියන නෝට් එක පෙරලා ගන්න. අපි එතනින් තව ඉස්සරහට යනවා. දැන් තමයි ටිකක් ඩීප් පොයින්ට් එකකට යන්නේ. අපි කියන්නේ ගොඩක් ගැඹුරු තැනකට යන්නේ. මේක හොඳට අහගන්න වෙන වැඩ මොකුත් කරොත් ඒ වැඩේ කරලා ආයි මේක බලද්දි මේක බෑ. ෂුවර් හොඳේ. දැන් වෙන වැඩ මොකුත් කරන්න එපා. ළඟ එක්කෙනා කතා කරන જાතිය කෙනෙක් නා උට දැම්ම කියනා කතා කරන්න එපා කිය. මම විනාඩියක් දෙන්න. උට දැම්ම කියලා ඉන්න කතා කරන්න එපා කියලා. උට වතුර මොන හරි එහෙම වාගෙන් ඉල්ල ගන්න ඕන එකක් දෙන්න. හරි. හරි. එහෙම දීලා ඌව කූල් ඩවුන් කරන්න. කරලා ඔයා මේක අහගෙන ඉන්න. හරි මේ අහගන්න. මෙතනින් ඉස්සරහට තමයි පාඩම ඇත්තටම ඔයාලා ඔය අමාරුයි කියලා දකින්න කෑලි තියෙන මෙතනින් ඉස්සරහට. හැබැයි උදේ පටන් ගත්ත ගමන් අපිට මෙතනට එන්න බෑනේ පියවර එන්න එපා. රයිට්. මේ බලන්න මේ දැන් මෙහෙම දෙයක් තියෙනවා හොඳට අහගන්න. දැන් මේ තියෙන්නේ ගහක්. මේක කතාවක්. මම මේ කියන කතාව අහගන්නකො. මේ ගහක්. මේ තියෙන්නේ ගහේ පත්‍ර. මේ පත්‍රවල තියෙනවා ඇහැට පේන්නේ නැති සිදුරු జాතියක්. අපි ඒවට කියන්නේ පූටිකා. ස්ටොමාටා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. මේ පූටිකා දහස් ගාණක් තියෙනවා. මේ පූටිකා වලින් නිරන්තරයෙන්ම මොකද වෙන්නේ? මේ පූටිකා වලින් වෙනවා ජල වාෂ්ප පිට වෙනවා. මම මේ පැත්තේ අඳින්න. මම මේ පැත්තේ අඳින්නකො. මේකේ නිරන්තරයෙන්ම ජල වාෂ්ප පිට වෙනවා. මේ පූටිකා වලින් නිතර ජල වාෂ්ප පිට වෙනවා. ගොඩක් වෙලාවට මේක වෙන්නේ දවල්ට ගහ රත් වෙනවනේ. එතකොට ජල වාෂ්ප පිට වෙනවා. මේ H2O gas ජල වාෂ්ප පිට වෙනවා. අපි මේ ක්‍රියාවලියට කියන්නේ මොකද්ද? උත්ස්වේදනය. උත්ස්වේදන ක්‍රියාවලිය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඊළඟට තව මොකද වෙන්නේ? මේ පූටිකා කියන සිදුරු ඇතුලේ පූටිකා සිදුරු වලින් පත්‍රයට ඇතුළු වෙනව මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕන. ඒ නිසා පූටිකා හිල්ලස්යෙන් කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙනවා. ඊට පස්සේ ආයි පූටිකා හිල්ලස්යෙන් එළියට එනව මොන වායුවද? පත්‍රයේ ඇතුලේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන වායුව මොකද්ද? ඔක්සිජන්. බලන්න ඒක තේරෙනවද කියලා. ඔය තමයි වායු හුවමාරුව. පත්‍රයක වෙන වායු හුවමාරුවනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන්නේ ඔන්න ඔය වායු හුවමාරුව. පැහැදිලිද? දැන් මේක වෙන්නේ නැද්ද? මේ වාට පොඩි ගාලේ ඉඳන් තියෙන පැටලෙවිල්ල. පත්‍රය ඇතුළට ඔක්සිජන් ඇතුළු වෙන්නේ නැද්ද වායු ගෝලයෙන්? ඇතුළු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැද්ද පත්‍රයෙන්? පිට වෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණයේ මේක මෙයාගේ මොන ක්‍රියාවලියද? මේක ශ්වසන ක්‍රියාවලිය. එහෙම එකකුත් තියෙනවා. අපිට ඒක වැඩක් නැහැ. අපිට ඕන වෙන්නේ මේක. මේ ප්‍රභා සංශ්ලේෂණයේදී සිද්ධ වෙන වායු හුවමාරුව. කාබන් ඩයොක්සයිඩ් ඇතුළට වෙලා ඔක්සිජන් එළියට යනවා. සහ කොහොමත් ජල වාෂ්ප එළියට එනවා. පැහැදිලිද? ඒ නිසා මේ වායු හුවමාරුව ගැන ඔයා මේකෙදි හිතන්න යන්න එපා. ඒක මෙතනට වැඩක් නැහැ. එහෙම එකකුත් තියෙනවා. ඒක ශ්වසනයේ පැත්ත. අපිට ඕන කරන්නේ මේක. හරි. දැන් ඔන්න අහගන්න. දැන් දරුණු පෑවිල්ලක් එනවා. ඒ කියන්නේ අවුව හොඳට වැටෙනවා. ඒ කියන්නේ සූර්යාලෝකයේ සෑහෙන වැඩි. අපි කියන ආලෝක තීව්‍රතාවය ගොඩක් වැඩි. සහ පරිසරයේ උණුසුම ගොඩක් වැඩි. පරිසරයේ උෂ්ණත්වය දැන් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඒතර පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. මම මෙහෙම නිකන් දෙනවා සෙල්සියස් දාන්නම්කෝ. පරිසරයේ උෂ්ණත්වය වැඩි. ඉහළ ආලෝක තීව්‍රතාවයකුත් තියෙනවා. සහ පරිසරයේ හොඳටම වියලි දවසක්. ඒතර පරිසරයේ වියලි අධික උෂ්ණත්වයක් තියෙනවා. ඉහළ ආලෝක තීව්‍රතාවයක් තියෙනවා. මේ වගේ දවසකදී මේ ගහ මොකද කරන්නේ? මේ ගහ ඇතුලේ එක එක හෝමෝන වැඩ කරනවා. හරි මේ ගහ ඇතුලේ විවිධ යාන්ත්‍රණ තියෙනවා. මේ ගහ මෙහෙම දෙයක් කරනවා. මොකද කරන්නේ? ජලය ඉතුරු කරගන්න. දැන් පායනකොට ජලය පිට වෙනවා වැඩි. ජල වාෂ්ප ගොඩක් යනවනේ ගහ රත් වෙන්න. ඒ නිසා මේ ගහ තමන්ගේ පූටිකා වහලා දානවා. ඔන්න මෙයාගේ පූටිකා වැහුවා. දොරක් වහනවා වගේ ඉබ්බෙක් දාලා අතුරක් දාලා සීල් කරනවා නෙමෙයි. පූටිකා සිදුරේ සයිස් එක කුඩා කරනවා. මං කියන තේරුණා? ජල වාෂ්ප යන්නේ 0 නෙමෙයි. ජල වාෂ්ප යනවා. නමුත් කලින්ට වඩා යන්නේ අඩුවෙන්. මොකද පූටිකා සිදුරු ගොඩක් කුඩා කරගෙන දැන් ඉන්නේ. ඒතර මේ වගේ උණුසුම් වියලි
හරි ඉහළ උෂ්ණත්වයක් තියෙන දවසක ඉහළ උෂ්ණත්වයක් තියෙන මේ ආලෝක තීව්‍රතාවය ගොඩක් වැඩි. මගේ තේරුණාද? පරිසරික තත්ත්ව මතක තියාගන්න. වියලි උණුසුම් සහ ආලෝක තීව්‍රතාවය වැඩි. ඒ වගේ දවසකට උත්ස්වේදනය අඩු කර ගැනීමේ අරමුණින් උත්ස්වේදනය අවම කර ගැනීමේ අරමුණින් උත්ස්වේදනය නතර කර ගැනීම කියන්න ඕනේ නැහැ. උත්ස්වේදනය අවම කර ගැනීමේ අරමුණින් මෙයාගේ පූටිකා වැහෙනවා. එතකොට දැන් පූටිකා වැහුණාම මොකද වෙන්නේ? දැන් මේ වගේ එකක් වුණාම මොකද වෙන්නේ? එතන පූටිකා ටික වැහුණා. මට කියන්නේ පූටිකා වැහුණාම පත්‍රය ඇතුලේ මොනවද එකතු වෙන්නේ වැඩිපුර? ඔක්සිජන් වැඩිපුර එකතු වෙනවා. පිළිගන්නවද? ඇයි දැන් ප්‍රභා සංශ්ලේෂණයෙන් හොගාලා හැදෙන ඔක්සිජන් එළියට එන්න විදිහක් නැතුව මේක ඇතුලේ එකතු වෙනවා. මං කියන්නේ පැහැදිලිද? ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ඔක්සිජන් ටික මේක ඇතුලේ එකතු වෙනවා. එයාලට එළියට එන්න විදිහක් නැහැනේ නේ. එයාලා ඇතුලේ කොටු වෙලා ඉන්න. එතකොට මේ වගේ දවසක ඔක්සිජන්ගේ සාන්ද්‍රණය ගොඩක් වැඩි පත්‍රය ඇතුලේ. පත්‍රය ඇතුළට කාබන් ඩයොක්සයිඩ් වලට යන්න විදිහක් නැහැ. පූටිකා වහලා තියෙන නිසා කාබන් ඩයොක්සයිඩ් වලට රිංගන්න විදිහක් නැහැ. ඒතර කාබන් ඩයොක්සයිඩ්ගේ ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. මං කියන්නේ පැහැදිලිද? ඒතර ඔක්සිජන්ගේ ප්‍රමාණය මේක ඇතුලේ වැඩි වෙලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්ගේ ප්‍රමාණය මේක ඇතුලේ අඩු වෙලා තියෙනවා. මං කියන්නේ පැහැදිලිද? වායු දෙකේ හැසිරීම. පත්‍රයේ සෛල අරන් බැලුවොත් ඔක්සිජන්ගේ ප්‍රමාණය ගොඩක් වැඩි, කාබන් ඩයොක්සයිඩ්ගේ ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් ඕක බලාගෙන ඉන්නවා මෙන්න මෙයා. කවුද? රුබිස්කෝ. රුබිස්කෝ කියන එන්සයිම් එක ඕක බලාගෙන ඉන්නවා. හරිත ලවයේ ඇතුලේ ඉන්නවනේ රුබිස්කෝ. රුබිස්කෝ කියන එන්සයිම් එක මේක දකිනවා. රුබිස්කෝ කියන එන්සයිම් එක මේක දිහා බලාගෙන ඉන්නවා. ඔයාලා දන්නවා රුබිස්කෝ මොකද කර හිටියේ? රුබිස්කෝ මෙච්චර වෙලා කර හිටියේ RUBPත් එක්ක මෙයාව එකතු කර හිටියේ. මතකයි නේද? RUBPත් එක්ක හරි කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කර එකනේ මෙයා කළේනේ. රුබිස්කෝ කියන එන්සයිම් එක මෙච්චර වෙලා කළේ RUBPවයි කාබන් ඩයොක්සයිඩ්වයි එකතු කරන එකනේ කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එයාට පේනවා පත්‍රය ඇතුලේ ඔක්සිජන්ගේ ප්‍රමාණය වැඩි. එයා මොකද කරන්නේ? එයා මේ ප්‍රතික්‍රියාව නවත්තනවා. ඒ කියන්නේ RUBP කාබන් ඩයොක්සයිඩ් හැප්පෙන ප්‍රතික්‍රියාව නවත්තනවා. එයා පටන් ගන්නවා මෙන්න මේ ප්‍රතික්‍රියාව කරන්න. ඒ කියන්නේ RUBPත් එක්ක ප්‍රතික්‍රියා කරවනවා ඔක්සිජන්. මේක නවත්තලා මේක පටන් ගන්නවා. මං කියන්නේ පැහැදිලිද? එහෙම එකක් රුබිස්කෝ කරන්න පෙළඹෙනවා. රුබිස්කෝ එන්සයිම් එක මෙච්චර වෙලා මොකද කරේ? රුබිස්කෝ එන්සයිම් එක මෙච්චර වෙලා කළේ RUBPත් එකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව දිරිමත් කරා මේ. රුබිස්කෝ කියන එන්සයිම් එක මෙච්චර වෙලා කරේ RUBP කාබන් ඩයොක්සයිඩ් සෙට් කර 3PGA දෙකක් හැදෙව්වා. හදවලා කැල්වින් චක්‍රයට මේ දෙන්නව යොමු කරපු එකනේ නේ. මේ තමයි මෙච්චර වෙලා වෙච්ච ප්‍රතික්‍රියාව. හරිද? දැන් පූටිකා වහනකල් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කළා රුබිස්කෝ. හැබැයි දැන් පූටිකා වැහුව ගමන් රුබිස්කෝට පේනවා ඔක්සිජන්ගේ සාන්ද්‍රණය වැඩි. හරි රුබිස්කෝට පෙවුණා මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණා කියලා. ඔක්සිජන්ගේ සාන්ද්‍රණය වැඩි වුණා කියලා. අන්න ඒ වෙලාවට රුබිස්කෝ මොකද කරන්නේ? රුබිස්කෝ කාබන් ඩයොක්සයිඩ්ව අතෑරලා RUBPත් එක්ක එකතු කරන ඔක්සිජන්. මේ දෙන්නව ප්‍රතික්‍රියා කරනවා. ඒක කරන්නේ රුබිස්කෝ. අරයම තමයි, වෙනසක් නැහැ. රුබිස්කෝ එයාට ওই ප්‍රතික්‍රියා දෙකම උත්ප්‍රේරණය කරන්න පුළුවන්. හැබැයි එයාගේ උපස්තරය වෙනස් කරේ නැහැ. සදාකාලික උපස්තරය RUBP. ඒ කියන්නේ මෙයා නම් රුබිස්කෝ. මෙයා නම් රුබිස්කෝ කියන එන්සයිම් එක මෙන්න එයාගේ අදාළ ස්ථානයේ සක්‍රීය ස්ථාන මේවත් එක්ක නිතරම හැප්පෙන්නේ RUBP. ඒකේ වෙනසක් නැහැ. හැබැයි සමහරක් වෙලාවට RUBPත් එක්ක හප්පනවා කාබන් ඩයොක්සයිඩ්. සමහරක් වෙලාවට RUBPත් එක්ක හප්පන්නේ කාවද? ඔක්සිජන්. ඒ කියන්නේ රුබිස්කෝ යාගේ උපස්තර විශිෂ්ටතාවය වෙනස් කළේ නැහැ. RUBP කියන උපස්තරය තමයි යාගේ සදාකාලික උපස්තරය. නමුත් එයාගේ සක්‍රීය ස්ථානය සමහරක් වෙලාවට ඉඩ දෙනවා CO2ත් එක්ක හැප්පෙන්න මෙයාට. සමහර වෙලාවට ඉඩ දෙනවා ඔක්සිජන් එක්ක හැප්පෙන්න. තේරුණාද? ඔක්සිජන් වැඩි වුණාම ටක් ගාලා මෙයා කරන්නේ මේ ප්‍රතික්‍රියාව. මේක පටන් ගන්නවා. ඒක රුබිස්කෝගේ හැටි. ඒකනේ රුබිස්කෝට කියන්නේ RUBP කාබොක්සිලේස් ඔක්සිජිනේස් කියන. මේ ප්‍රතික්‍රියාවට කියන්නේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. මේකට කියන්නේ ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාව. එතකොට අර වගේ පූටිකා වහපු අවස්ථාවක රුබිස්කෝ පෙළඹෙනවා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව නවත්තලා ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාව කරන්න.
එතකොට ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව කරාම මොකද වෙන්නේ? එතකොට වෙන්නේ 3PGA එකක් හැදෙනවා. තේරුණාද? අර හරිනම් දෙකක් එන්න ඕන එකට එන්නේ දැන් එකයි. සහ මේකේ තව විශේෂ සංයෝගයක් හැදෙනවා. මේකේ නම රිසෝස් බුක් එකේ දීලා නැහැ. හැදෙන සංයෝගයක් තියෙනවා නම දීලා නැහැ. එයාගේ නම 2 ෆොස්ෆෝ ග්ලයිකොලේට්. ඒ වුණාට මේ නම ඔයාලට උගන්වන්න ඕන සහ ඒක දැනගත්තා කියන එක වැරද්දක් නැහැ. මෙන්න මේ සංයෝගය නිර්මාණය වෙනවා 2 ෆොස්ෆෝ ග්ලයිකොලේට්. මෙයා හැදෙනවා. මෙයා ඇවිල්ලා කාබන් දෙකක සංයෝගයක් C2 එකක්. හරිනේ. 3PGA කියන්නේ කාබන් 3යි, අරයා කාබන් 2යි, RUBP කාබන් 5යිනේ. ඉතින් කාබන් බැලන්ස් නේ. මෙයා කාබන් 5යි, මෙයා කාබන් 3යි, අරයා කාබන් 2යි. පැහැදිලිද? එතකොට කල්පනා කරන්න. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව නැවැත්තුවාම මේ ප්‍රතික්‍රියාව වෙනවා. මේක වෙනකොට 3PGA අස්වැන්න අඩු වෙනවා. දැන් 3PGA එන්නේ 2යිනේ. හරිනම් දෙකක් ඕනනේ කැල්වින් චක්‍රය රන් කරගන්නනේ. නමුත් දැන් එන්නේ මෙතන 3යි. ඒ කියන්නේ 100ක් හැදෙන වෙලාවට මෙයා හදන්නේ 50යි. නිකන් තර්ක කරන්න. ඒතර ඇත්තටම රුබිස්කෝගේ මේ වැඩේ නිසා 3PGA හැදෙන ප්‍රමාණය 150කින් මොනවා වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. එහෙමනේ. ඉතින් දෙකක් එන්න ඕන එකට එකක් එනවා කියන්නේ 100ක් එන්න ඕන එකට එන්නේ 50යි. ඒතර 100ට 50කින් දැන් අස්වැන්න අඩු වෙන්න යන්නේ. ගහේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි මෙන්න මෙයා මෙගත් රිසෝස් එකේ දීලා නැහැ. මෙයා ශාකයට විෂයි හොඳද? මෙයා විෂ සංයෝගයක්. මෙයා හැදෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මෙයාව මෙහෙම තියාගෙන ඉඳලා බෑ. මෙයා එහෙම හිටියොත් වෙන්නේ එන්සයිම් අක්‍රිය වෙනවා. හරි. එතකොට පරිවෘතිය අඩපණ වෙන්න බුල. ඒ නිසා හරිතලවයෙන් එළියට. දැන් මෙයා ඉන්නේ හරිතලවේ ඇතුලේ මේ. මෙන්න හරිතලවය. මෙයා මේ වෙද්දි ඉන්නේ හරිතලවේ ඇතුලේනේ දැන් හැදිලා. දැන් මෙයා හරිතලවයෙන් එළියට එනවා. මෙයා හරිතලවයෙන් එළියට එනවා. හරිතලවයෙන් එළියට ආවට පස්සේ මෙයාව බාරගන්නේ කවුද? පෙරොක්සිසෝම. මෙන්න මෙයා. පෙරොක්සිසෝම පැත්තට මෙයා එනවා ඇදිලා. හරිතලවයෙන් එළියට එනවා මෙයා. ඔන්න දැන් මෙයා ඇතුළු වෙනවා පෙරොක්සිසෝම් එක පැත්තට. ඊට පස්සේ පෙරොක්සිසෝමයේ ඇතුලේ තියෙන එන්සයිම වලින් මෙයාව බිඳිනවා. එයාව බිඳලා හැදෙන ප්‍රතිඵල ටික අරගෙන යනවා කොහෙටද? අපේ තව විශේෂ සෛලින්ද්‍රිකාවක් තියෙනවා. අන්න එයාගේ පැත්තට ගෙනියනවා. මොකක්ද ඒ සෛලින්ද්‍රිකාව? මයිටොකොන්ඩ්‍රියාව. මම නිකන් මයිටෝ කියලා ඉන්න මයිටොකොන්ඩ්‍රියාව පැත්තට ගෙනියනවා. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියාව එයාව තවත් බිඳිනවා. අවසානයේ මයිටොකොන්ඩ්‍රියාව එයාව බිඳලා හදනවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. මේක ඇතුලේ ලොකු ක්‍රියාවලියක් වෙනවා. ඒක ඔයාලට උගන්වන්න නෑනේ. මේකෙදි පිට වෙනවා විශේෂ වායුවක්. මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. ඉතින් හරි. මෙතන ඔක්සිජන් පාවිච්චි කරලා තියෙනවා. මෙතන කාබන් ඩයොක්සයිඩ් අන්තිමට පිට වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියට නමක් කියනවා. මොකද්ද? මේ සෛලින්ද්‍රිකා තුනාස්ස වෙන සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියන නම මොකක්ද? ප්‍රභාෂසනය කියලා කියනවා. ඔයාලට ඇත්තටම ප්‍රභාසනය ඉගෙන ගන්න නැහැ. ඔයාලට තියෙන ප්‍රභාසනයේ මූලික ආකෘතිය දැනගන්න එක විතරයි. දැන් තේරෙනවද? අතට ප්‍රභාසනය කියන්නේ මේ සෛලින්ද්‍රිකා තුනාස්ස වෙන ප්‍රතික්‍රියා දාමය. ඒ දාමය අපි ඉගෙන ගන්නේ නැහැ. ඒක අපිට උගන්වන්නේ නැහැ. අපිට නිකන් පොඩි අදහසක් දෙනවා විතරයි. ප්‍රභාසනය කියන්නේ මෙන්න මෙහෙම එකක්. කොටින් මේ අදහස කොච්චර සරලද කියනවනම් මේකේ නමවත් ඔයාලා රිසෝස් බුක් එකේ නැහැ. ඔයාලට දීලා තියෙනවා කාබන් දෙකක සංයෝගයක් හැදෙනවා. එයා එළියට එනවා. එළියට ඇවිල්ලා මෙහෙම වෙනවා කියලා විතරයි තියෙන්නේ. දැන් පැහැදිලිද? එතකොට බලන්න ගහෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියන්නේ ගහට වටින අමුද්‍රව්‍යයක් අහිමි වෙනවා. මොකක්ද ඒ අමුද්‍රව්‍ය? කාබන්. ගහට වැදගත් වෙන මූලද්‍රව්‍යයක්නේ කාබන් කියන්නේ නේ. ඒතර කාබන් කියන මූලද්‍රව්‍ය ගහෙන් පිට වෙනවා. ඒතර ප්‍රභාසසනය කියන්නේ ගහට වාසියක්ද අවාසියක්ද? අවාසියක්. මොනවද අවාසිය? නිෂ්පාදනතාවය 150කින් අඩු වෙනවා. ගහේ කාබන් ලාභය ගහෙන් පිට වෙලා යනවා. ගහට විෂ සංයෝගයක් හැදෙනවා. අනික මේ විදිහට ප්‍රතික්‍රියාවක් රන් වෙන්න මේකට වැය වෙනව මොනවද? ශක්තිය වැය වෙනවා. ශක්තිය ATP වැය වෙනවනේ. તો ශක්තිය වැය වෙනවා කියන්නේ තවත් ප්‍රශ්නයක්. තේරුණා? ඒතර ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? ශක්තිය අවශෝෂණය ඉලක්ක කරගත්ත ක්‍රියාවක්. හැබැයි ප්‍රභා ශ්වසනය කියන්නේ මොකක්ද? ශක්තිය අවශෝෂණය ඉලක්ක කරගත්ත ක්‍රියාවක් නෙමෙයි. මෙයා කරන්නේම ශක්තිය නාස්ති කරන එක, වැය කරන එක කරන්නේ කොහෙද? මේ වාස්සේ ශක්තිය වැය වෙනවා. මං කියන්නේ තේරුණා? එතකොට ඔයාලට ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවා ප්‍රභාසසනයේ ශක්තිය අවශෝෂණය ඉලක්ක කරගත්ත ක්‍රියාවක් නෙමෙයි කියලා. තේරුණාද? හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේ ශක්තිය අවශෝෂණය ඉලක්ක
කරගෙන තියෙන. බැරි වෙලාවත් කිව්වොත් ප්‍රභා සංශ්ලේෂණයයි ප්‍රභාෂසනයයි සසඳන්න කියලා. කොහොමද සසඳන්න වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය හරිත ලවය තුල පමණයි සිද්ධ වෙන්නේ. ප්‍රභාෂසනය කියන්න හරිත ලවයයි පෙරොක්සිසෝමයි මයිටොකොන්ඩ්‍රියමයි තුනම යොදාගෙන වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ශක්තිය අවශෝෂණය කරනවා. මෙයා අවශෝෂණය කරන්නේ නෑ. පුළුවන් එහෙම ලියන්න. මං කියන්නේ පැහැදිලිද? එහෙමනේ. තව මොනවද ලියන්න පුළුවන්? තව ලියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් පිට කරනවා. ප්‍රභාසනයේදී මොකද්ද වෙන්නේ? ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. පුළුවන් නේ? එහෙම නේද? හරි ගොඩක් ඒවා අපිට පුළුවන්. රිසෝස් එකේ උගන්වන්නේ නැහැ එහෙම ඩිරෙක්ට් ටොපික් එකක්. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රභාසනයේ සසඳන්න කියලා. අපිට ඒවා හිතන්න පුළුවන්. තේරුණාද? හරි. ඒ නිසා මේ තමයි ප්‍රභාෂසන යාන්ත්‍රණය. ඒතර ඇයි ප්‍රභාෂසනයකට ගියේ? ඉතින් ප්‍රභාෂසනයකට යන්න උනේ මෙන්න මේ නිසා. පායන කාලෙකදී උත්ස්වේදනය අඩු කිරීමේ අරමුණින් පූටිකා වැහුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ වායු දෙකේ සාන්ද්‍රණය වෙනස් වුණා. මේ වායු දෙකේ සාන්ද්‍රණය වෙනස් වුණා. කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා ඔක්සිජන් මට්ටම වැඩි වුණා. ඉතින් මේක දැක්ක රුබිස්කෝ. රුබිස්කෝ එයාගේ අර පරණ පුරුදු වැඩේ නවත්තලා මේක පටන් ගත්තා. පැහැදිලිද? alright. හරි බලමු. ගන්න ප්‍රභාසසනේ. පෙරලා ගන්න. ප්‍රභාෂණය කියන එක පෙරලා ගන්න. ඔයාලට මම දීලා තියෙන වර්ක්ෂීට් කියලා එකක් දීලා තියෙනවනේ. තියෙනව නේද? alright. ඒකේ පිටිපස්සේ අඳින්න මේ බෝඩ් එකේ ඇඳපු එක ටක් ගාලා. මේ ටික ටක් ගාලා ඇඳගන්න. පොඩ්ඩකින් මේ බඩ කියන්න පෝටිකා වැහුවාම කාබන් ඩයොක්සයිඩ්ගේ ප්‍රමාණය මොකද උනේ? අඩු වුණා. ඔක්සිජන්ගේ ප්‍රමාණය මොකද උනේ? වැඩි වුණා. ඒ කියන්නේ CO2 O2 අනුපාතය මොකද උනේ? මෙයා අඩු වෙලා මෙයා වැඩි වුණාම අන්තිමට ඉලක්කම මොකක්ද? කියන්න බෑ සරල ගණිතය. මෙයා ඉර යට එක ලොකු වුණාම අවසානයේ එන උත්තරේ අඩු. ඒ නිසා අපි කියනවා පූටිකා වහපු වෙලාවට හරි සෛල ඇතුලේ CO2 O2 අනුපාතය මොන වෙනවද? අඩු වෙනවා. පුළුවන් නේ? හරි දාගන්න මේක. සා රූපෙකුත් අදින්න. ඒ කොලේ හරස් අතට අඳින්න අර පිටිපස්සේ ඉඩ තියෙනවනේ ඒකේ හරස් අතට අඳින්න. ඔය ටියුට් එකේ පිටිපස්සේ ඉඩක් තියෙනවා එතන අඳින්න එපා ඈ. එතන වෙන වැඩක් තියෙනවා කරන්න. ටියුට් එකෙත් අන්තිම පිටුවේ තියෙනවා වෙනම පිටු භාගයක් ඉඩ. ඒකේ වෙන වැඩක් තියෙනවා. අදින්න පත්‍රයක් ඇඳලා පූටිකා වැහෙනවා මේ ටික පෙන්නලා අර ටික පෙන්නගන්න. බෝඩ් එකේ තියෙන සියල්ල උන මේක සක්‍රීය ස්ථානය දන්නව නේද? එන්සයිම වල සක්‍රීය ස්ථාන දන්නවනේ නේ? දන්නේ වෙන්න බෑ. මෙයා RUBP හිටපු ගමන් කියනවා ස්ට්‍රක්චර් පේපර් වල මේ රුබිස්කෝගේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට අන්න අර කොටු කරපු එක ලියලා පෙන්නන්න ඕනේ. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව ලියන්න. එතකොට අර යට තියෙන එක ලියන්න ඕනේ. ඊළඟ බ්‍රේක් එක එකට දෙන්නද? සාමාන්‍යයෙන් කන්නේ දවල්ට එකට වගේනේ. හරි. එන උදේ භාගයට කෑවද? ඊළඟ 12 මාට්ටේ හින්දා.
වර්ණාවලි ටික කියලා දෙනවා ඉන්න මම එකේ පොඩ්ඩක් ඉන්න ඒවා අන්තිමට කරමු ඒවත් එක්ක නෙමෙයි මේ වැඩේ තියෙන යාන්ත්‍රණේ වර්ණාවලි දෙක කියලා දෙනවා ඒවා අන්තිමට කියලා දෙනවා AC අඩු කරන්නේ අර කැමරාවින් අයියට යවන්න මට එවන්න එපා ඒවා දකින්න වර්ණක ගැනයි වර්ණාවලි ගැනයි කියලා දෙනවා ඒක අන්තිමට අර CO2 O2 අනුපාතය කියන එක එහෙම කොටු කරගන්න මම ඒවා වෙනම කොටු කරලා තියෙන්නේ රුබිස්කෝත් එක්ක RUBP සෙට් වෙලා තියෙනවා ඒ වෙලාවට CO2 වෙනවා එක්කෝ ඔක්සිජන් වෙනවා ඔක්සිජන් වැඩි වෙලාවට ඔක්සිජන් නැවෙනවා CO2 වැඩි වෙලාවට CO2 වෙනවා එකම සක්‍රීය ස්ථානයේ තමයි මේ ප්‍රතික්‍රියා දෙකම වෙන්නේ ඒකත් විශේෂ පොයින්ට් එකක් ඉවරයි ප්‍රභාසසනේ නෝට් එක දැන් කියව ගන්න තනියම ප්‍රභා සංශ්ලේෂණයේ දවස් මට මතක විදිහට 3ක් ගියා 3ක් හෝ 3මාරක් ගියා පන්තියේ. ඒතර අද ඒ කරපු ලෝඩ් එකම අපි එක දවසකදී පැහැදිලි කරගන්න. හරියටම ඇඳගන්න. ඇත්තරම් බැලුවොත් ප්‍රභාසසනය ඉගෙන ගන්න නෑ ඔයගොල්ලන්ට. ප්‍රභාසන ඉගෙන ගන්නවා නම් අර ඇතුලේ වෙන ප්‍රතික්‍රියා පවා උගන්වන්න බෑනේ. එහෙම අපි උගන්වන්නේ නෑනේ. රේඛී ඉලෙක්ට්‍රෝන ගලනයේදී උද්දීපනය අනිවාර්යයෙන් ලියන්න ඕන වචනයක්. ඔව් ඒක. ප්‍රතිග්‍රහණ ඒවා අනිවාර්යයෙන් ලියන්න ඕන. ඉස්කෝලේ මැඩම් කෙනෙක් කිව්වලු එහෙම ලියන්න කියලා. ඔව් මැඩම් හරි. ලියන්න ඕන.
දැන් නෝට් එක කියවලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. පොඩි නෝට් එකක් වෙ තියෙන. එතකොට දැන් ශාකවලට තියෙන අභියෝගය මොකද්ද? ශාකවලට තියෙන අභියෝගය තමයි පායන කාලෙකදී පූටිකා වහගන්න විදිහක් නැහැ. පූටිකා වහලා ජලය පරිස්සම් කරන්න ගත්ත ගමන් මොකද වෙන්නේ අනිත් පැත්තට? මොකද වෙන්නේ? ප්‍රභාසසනේ ස්ටාර්ට් වෙනවා. ඒතර අස්වැන්න අඩු වෙනවා. ඒකනේ මේ ප්‍රශ්නේ. ඒක තමයි චැලෙන්ජ් එක දැන්. ජලය පරිස්සම් කරන්න පූටිකා වහනවා. ඒකෙන් අනිත් පැත්තට ප්‍රභාසසනයක් පටන් අරන් ගහේ අස්වැන්න අඩු වෙනවා. ඒතර ගහේ වර්ධනය අඩපණ වෙන්න පුළුවන් නේ. නිෂ්පාදනය අඩු වෙනවනේ. දැන් ඉතින් ශාක ලෝකයේ ඔය ගැටලුව හරි මගහරවා ගැනීම සඳහා එක්තරා ශාක జాතියක් පරිණාමය වුණා. ඒ ගස් වලට තමයි අපි කියන්නේ මොන ගස් කියලා? C4. එතකොට මේ ගැටලුව වෙන ගස් జాතිය මොකක්ද? C3. එහෙමයි එන්නේ මම අන්තිමට කියන්නම්කෝ ඒක. හරි නෝට් එක කියවන්න බලන්න මේ ප්‍රභාසසනය ඉවර වෙච්ච අය. යුනිට් 3 වල මේන් එක්සෑම් තියෙන්නේ කවද්ද නැහැ. එහෙම එකක් නැහැ. යුනිට් 3 වල තියෙන යුනිට් එක්සෑම් එකක්. හරි මේන් එක්සෑම් කියන්නේ වෙන જાතියක්. ඒක 25 අයගේ එකක්. ටීචර් කිව්වා PS1 PS2ට වඩා උඩින් අඳින්න නැත්තම් වැරදි දානවා. ඊ මොකද්ද? බලන්න ඕනේ මොකද්ද? හරිද? දැන් ගන්න ප්‍රභාසනේ නෝට් එකට යන්න. ප්‍රභාෂසනේ නෝට් එකට යන්න. ඒ උඩින් අඳින කතාව නම් දන්නේ ඒක මේ අදම මාත් ඇහුවේ. ඉතින් ටීචර් පෙන්නන්න ඔය රිසෝස් බුක් එකේ රූපයක් තියෙනවා. ඒක එහෙම උඩින් ඇදලා නැහැ නේ. මේ මොන විකාරයක්ද මන්? හරි ගන්න නෝට් එක මේ ඉස්සරහට යන්න. ප්‍රශ්න ඩියුට් එක ගන්න. හරිද? ප්‍රශ්න ඩියුට් එකේ අර මේ පේපර් 2 කියලා එකක් මම කරන්න කිව්වේ. ඒකේ දැන් ලියන්න ගන්න ප්‍රභාසසනය ගැන අහ ප්‍රශ්න ටික. තුන්වෙනි පිටුවේ හතරවෙනි ප්‍රශ්නේ ලියන්න ගන්න. හරි. ලියන්න ඒකේ අහනවා නේද ප්‍රශ්නයක් මේ රුබිස්කෝගෙන් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා දෙක මොනවද කියලා අහන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්න ඩියුට් එකේ තුන්වෙනි පිටුවේ 4 රුබිස්කෝ මගින් උත්ප්‍රේරණය කරන ප්‍රතික්‍රියා දෙක මොනවද? ලියන්න අංක 1 මාත් එක ලියමු කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. අංක 1 ලියන්න කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියලා අර කොටු කරපු එක ලියලා පෙන්නන්න. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියලා අර කොටු කරලා තියෙන්නේ. ඒක ලියන්න RUBP+ CO2 ඊතලයක් දෙකක් 3PGA ඊතලයේ උඩ රුබිස්කෝ කියලා ලියන්න. හරි. ලියන්න අංක 2 ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාව. අංක 2 ලියන්න ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාව. ඊට පස්සේ ලියලා පෙන්නන්න RUBP ධන ඔක්සිජන් ඊතලයක් 3PGA plus 2 phosphoglycolate. අනිවාර්යයෙන්ම දෙකේ ඉලක්කම ලියලා ඉරි කෑල්ලක් වදින්න ඕන. එතනත් ඊතලයේ උඩ එන්නේ රුබිස්කෝ. රුබිස්කෝ කියන්නේ හරි දෙපිට කාට්ටුවෙක් නේ. ප්‍රතික්‍රියා දෙකක් උත්ප්‍රේරණය කරන්න පුළුවන් නේ. පහ ප්‍රභාසසනයට සම්බන්ධ වන සෛල ඉන්ද්‍රියකා මොනවද? ලියන්න හරිත ලවය. ඊළඟට පෙරොක්සිසෝම. ඊළඟට මයිටොකොන්ඩ්‍රියම. right. ඊළඟට 6 ප්‍රභාසසනයේ සිදුවන්නේ කුමන ශාකවලද? දැනට ලියන්න C3 ශාකවල. 7
ප්‍රභාසසනයේ සිදුවීමට හිතකර තත්ත්ව ලියන්න හිතකර තත්ත්ව ටික ඉහළ උෂ්ණත්වය දෙක වියලි බව ලියන අංක 3 අධික ආලෝක තීව්‍රතාවය ඉහළ උෂ්ණත්වයේ වියලි බව අධික ආලෝක තීව්‍රතාවය 8 වෙනි ප්‍රශ්නේ ප්‍රභාෂසනයේ බලපෑම් මොනවාද රයිට් ලියන්න පළවෙනි එක ලියන ප්‍රභාෂසනය යනු ලියනක මේක අර්ථ දැක්වීමක් නෙමෙයි යම් අදහසක් ලියන්න පළවෙනි බලපෑම ලියන්න ප්‍රභාෂසනය යනු ශක්ති අවශෝෂණය ඉලක්ක කරගත් ක්‍රියාවක් නොවීම ඒක බලපෑමක් ශක්ති අවශෝෂණය ඉලක්ක කරගත් ක්‍රියාවක් නොවීම ඔය නොකිය කියන්නේ ප්‍රභාෂසනයට ශක්තිය වැය වෙනවා කියලා නාස්ති වෙනවා කියලා කියන්නේ ලියන අංක 2 ලියන්න 150කින් ශාකයේ නිපදවන 3pGA ප්‍රමාණය අඩුවීම 150කින් ශාකයේ නිපදවන 3pGA ප්‍රමාණය අඩුවීම ඊළඟ එක ශුද්ධ CO2 ශුද්ධ නෙමේ ශුද්ධ CO2 හානියක් සිදුවීම ශුද්ධ CO2 ඒ කියන්නේ CO2 පිට වෙනවා ශුද්ධ CO2 හානියක් පිටවීම හානියක් සිදුවීම ශුද්ධ CO2 හානියක් සිදුවීම ඊළඟ එක එම නිසා ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම ඒ කියන්නේ ගහට තිබ්බ කාබන් අහිමි වෙනවා එම නිසා ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම හරිනම් ඉතින් ඔය ග්ලූකෝස් හදන්න තිබ්බ කාබන් නේ ලියන්න ඊළඟ බලපෑම නිෂ්පාදකතාව අඩුවීම ගහේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා නිෂ්පාදකතාව අඩුවීම හරි ළමයි හයිලයිට් කරගන්න 8 වෙනි ප්‍රශ්නෙන් 7 වෙනි එකයි ඔතන දැන් ලිව්වා 7 8 ප්‍රශ්න දෙක හයිලයිට් කරගන්න ඒවා හරිම වැදගත් ප්‍රශ්න හරි දැන් තියරි නෝට් එකේ 7 වෙනි පිටුවයි 8 වෙනි පිටුවේ ප්‍රභාෂසනය කියවන්න ගන්න 7 වෙනි පිටුව ප්‍රභාෂසනය රයිට් මාත් එක කියවමු රොබිස්කෝ එන්සයිමේ විසින් විශිෂ්ට ප්‍රතික්‍රියා දෙකක් උත්ප්‍රේරණය කරයි අන්න රතු පෑන ඉරිගහ ගන්න පළවෙනි එකට කියනවා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව දෙවෙනි එක ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාව පැහැදිලිද ඊළඟ එක ඔක්සිජිනේස් ප්‍රතික්‍රියාවේදී රුබිස්කෝ එන්සයිමේ සමාන උපස්තරයක් භාවිතා කරයි අන්න ඉරක් ගහ ගන්න සමාන උපස්තරයක් වරහන් ඇතුළේ ලියා ගන්න කවුද උපස්තරය කවුද මෙතන උපස්තරය RUBP ලියා ගන්න RUBP කියලා එක සමාන උපස්තරයක් ඒ කියන්නේ RUBP නමුත් RUBP භාවිතා කළද එය ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් සමගිනි කාබොක්සිලේස් එන්සයිම ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය සඳහා ක්‍රියාත්මක වූ රුබිස්කෝ RUBP වල ඇති සක්‍රීය ස්ථානයම තමයි ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන්නේ ඔහොමමයි ඔන්න චෙක් කරලා බලන්න RUBP වල ඇති සක්‍රීය ස්ථානය ඉතින් ඔයාලා දන්නවා සක්‍රීය ස්ථාන තියෙන්නේ RUBPට නෙමෙයි සක්‍රීය ස්ථානයේ තියෙන්නේ කාටද රුබිස්කෝඩ් ඔක රිසෝස් එකේ තියෙන එරර් එකක් ඔයාලා දැන් ඔතන රවුම් කරන්න RUBP කියන එක RUBP කියන එක රවුම් කරලා ප්‍රශ්නාර්ථයක් දාලා එතනට ලියා ගන්න රුබිස්කෝ කියලා. කියවන්න.
එතන රුබිස්කෝ වල තියෙන සක්‍රීය ස්ථානයම ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණයටත් යොදා ගනී. ඔය නොකියා කියන්නේ ප්‍රතික්‍රියා දෙකම වෙන්නේ එකම තැනක කියලා කියන්නේ. එනම් කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් තරංගකාරීව ක්‍රියා කරන උපස්තර CO2 ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට කරදර කරනවා. ඔක්සිජන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට කරදර කරනවා. රයිට්. මුළු වාක්‍යයට මිරක් ගහගන්න. CO2 ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට නිෂේධකයකි. ඔක්සිජන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට නිෂේධකයකි. ඒව තේරෙනවනේ? right. කියවන්න. ප්‍රභාෂසනයේ ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවේදී ඔය තියෙන රිසෝස් බුක් එකේ තියෙන විදිහ 3PGA අණුවයි කාබන් දෙකක සංයුතියකින් යුක් අණුවක්ද සාදයි. මට කියන්නේ කාබන් දෙකක සංයුතිය තියෙන සංයෝගයේ නම මොකද්ද? කාබන් දෙකක් තියෙන සංයුතිය කාගේද? ලියා ගන්න උතන 2-phosphoglycolate කියලා. රිසෝස් එකේ මේ නම දීලා නැහැ. ඔතන ලියා ගන්න 2-phosphoglycolate කියලා මේක ඕන. 2-phosphoglycolate. එතන චූටියට ලියා ගන්න මේ විෂ සංයෝගයකි කියලා. ඒක රිසෝස් එකේ කියලා නැහැ. නමුත් ඒක දැනගන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ ඇයි මේක පෙරොක්සිසෝමේ පැත්තට ගියේ කියලා. කියවන්න. එම කාබන් දෙකක සංයෝගය හරිත ලවය හැර යයි. එය ඉරිගහ ගන්න හරිත ලවය කියන වචනේ යට තියෙන්නේ පෙරොක්සිසෝම මයිටොකොන්ඩ්‍රියම තුල වූ එන්සයිම දායක වේ. ඔය කියන්නේ හරිත ලවය හැර යයි. ඊට පස්සේ පෙරොක්සිසෝම හා මයිටොකොන්ඩ්‍රියම තුලදී සකස් කරනවා. අන්තිමට කියනවා ප්‍රභාසසනයට හරිත ලව ඉරිගහ ගන්න. පෙරොක්සිසෝම ඕන මයිටොකොන්ඩ්‍රියම තුල වූ එන්සයිම උදව් කරනවා. හයිලයිට් කරගන්න රතු තරු දෙකකුත් දාන්න. ප්‍රභාසසනයේ ශක්ති අවශෝෂණය ඉලක්ක කරගත් ක්‍රියාවක් නොවේ. තේරෙන්නේ නැත්නම් ලියා ගන්න ශක්තිය වැය වෙනවා කියලා. දන්නේම නැත්නම් පැන්සලෙන් ලියා ගන්න ශක්තිය වැය වෙනවා කියලා. ඇයිති ළමයි පෙරොක්සිසෝම ඇතුලේ ප්‍රතික්‍රියා වෙනවා. මයිටොකොන්ඩ්‍රියම ඇස්සේ ප්‍රතික්‍රියා ගොඩක් වෙනවා. ඉතින් ඕකට ශක්තිය වැය වෙනවා. CO2 වෙනුවට ඔක්සිජන් භාවිතා කරන විට ඔක්සිජන් වෙනුවට CO2 භාවිතා කරන සෑම වාරයකටම වඩා අන්න රතු පෑන ඉරිගහ ගන්න 150කින් එතන ඉරක් ගහ ගන්න 150කින් ශාකය 3PGA නිපදවන ප්‍රමාණය අඩු වෙනවා. ඉරිගහ ගන්න ශුද්ධ CO2 හානිය, ඉරිගහ ගන්න ශුද්ධ කාබන් ලාභය ඉවත් වීම, ඉරිගහ ගන්න නිෂ්පාදකතාව අඩු වීම. ඕවා තමයි මං අතන්ට ලිව්වේ. හරිනේ? right. දැන් මේහන් ඔන්න මන් දිහා බලන්න. දැන් මේ තමයි තවත් වැදගත් තැන. දැන් ශාකවලට තිබුණු මොකද්ද ප්‍රශ්නේ? දැන් ශාක දැන් මේ වෙද්දි පරිණාමයේ ගැටලුවකට මුහුණ පාලා තියෙන්නේ. ශාක මුහුණ පාන ගැටලුව මොකද්ද? පෑවිල්ලක් ආපු ගමන් පූටිකා වහනවා මොනවා ආරක්ෂා කරන්නද? ජලය. ජලය ආරක්ෂා කරන්න පූටිකා වහපු ගමන් අනිත් පැත්තට ගහේ මේක වෙනවා. එහෙමනේ නේ? එහෙමනේ නේ? පූටිකා වහන්නේ ජලය පරිස්සම් කරන්න. හැබැයි ජලය පරිස්සම් කරන්න පූටිකා වහගත්ත ගමන් අනිත් පැත්තට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර දැන් ගහට ඕක චැලෙන්ජ් එකක්. දැන් ගහට මේක අභියෝගයක්. කොහොමද දැන් මේක බැලන්ස් කරගන්නේ? මේක බැලන්ස් කරනවා කියන්නේ මොකද්ද? පූටිකා වහනවා, ජලය පරිස්සම් කරනවා. හැබැයි ප්‍රභාසසනය වෙන්නේ නැහැ. මේක තමයි චැලෙන්ජ් එක. දැන් මොකද්ද මේ වෙලාවේ වෙලා තියෙන දේ? පූටිකා වහන්න බෑ, අර පැත්තෙන් ප්‍රභාසනය වෙනවා. තේරුණාද? මේක ජයග්‍රහණය කරනවා කියන්නේ මොකද්ද? පූටිකා වහනවා, ජලය පරිස්සම් කරනවා, ප්‍රභාසනයක් වෙන්නෙත් නැහැ. එහෙම නේද? අන්න ඒකට තමයි ඔය C4 කියන ගස් జాතිය එන්නේ. මම කියන්නේ පැහැදිලිද? ඒතර C4 එන්නෙම පරිණාමයේදී මොනව නවත්ත ගන්නද? ප්‍රභාෂසනය නවත්වා ගැනීම සඳහා. ඒ කියන්නේ C4 ගහකට බය නැතුව පායන කාලෙකදී පූටිකා වහගෙන ඉන්න පුළුවන්, ප්‍රභාසනය වෙන්නේ නැහැ. මගේ තේරුණාද? C4 ගහට පූටිකා වහගෙන ජලය පරිස්සම් කරන් ඉන්න පුළුවන්. හරිනේ? ප්‍රභාසනයක් වෙන්නෙත් නැහැ. දැන් අපි බලන්න ඕන කොහොමද ඒක කරගත්තේ කියලා. කොහොමද පූටිකා බය නැතුව වහගෙන ඔච්චර ඉන්නේ? ප්‍රභාසනය එන්නේ නැහැ. කොහොමද වෙන්නේ? ඔක අපි බලන්න ඕන දැන්. right. කියවන්න C4 ශාක. right.
ඊට උඩ ඉඩ තියෙනවනේ. රයිට්. ලියන රතු පෑනෙන් පොඩි වෙනම රෙඩ් නෝට් එකක් දාන්න. C4 ශාක කියන ටොපික් එකට උඩ දකුණු අත පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. එතන රතු පෑනෙන් ලියන්න. ලියන්න ශාක පරිණාමයේදී ප්‍රභාෂසනය වළක්වා ගැනීමේ අරමුණින් ශාක පරිණාමයේදී ප්‍රභාෂසනය වළක්වා ගැනීමේ අරමුණින් C4 ශාක පරිණාමයේදී ප්‍රභාෂසනය අවම කර ගැනීමේ අරමුණින් C4 ශාක පරිණාමය විය. හරි. දැන් C4 ශාක ටොපික් එකට රතු තරු දෙකක් දාන්න. දාලා පළවෙනි තරු 5 නෑ පළවෙනි තරු 6 කියව ගන්න බෑ. පළවෙනි තරු 6 මුකුත් කතා බහ කරන්නේ නැතුව තනියම කියවන්න බෑ. හරි. මේ බලන්න. අන්න හොඳට අහගන්න මේකත් අද මේ පාඩමේ තියෙන හොඳ තැනක්. පඩ කියන්න ඇයි ප්‍රභාසසනය සිද්ධ වෙන්නේ? ඇයි ප්‍රභාසනය සිද්ධ වෙන්නේ? ඔක්සිජන් එක්ක කවුරු එකතු වෙන නිසාද? ප්‍රොබිස්කෝනේ. ප්‍රොබිස්කෝ එන්සයිම් එකයි මේ දෙන්න එකතු වෙන නිසානේ මේක වෙන්නේ නේ. අපි හිතමු ගින්දරයි පුළුණු එකට තියලා තියෙනවා. තේරුණාද? ඒතර ඔක්සිජන් වැඩි වුණාම දැන් පූටිකාව වැව්වහම මෙයා වැඩි වෙනවනේ ඇතුලේ. එහෙම නේද? කාබන් ඩයොක්සයිඩ් අඩු වෙලා මෙයා වැඩි වෙනවනේ. ඒතර තමයි මේ දෙන්න සෙට් වෙන්නේ නේ. ඒ කියන්නේ මේ දෙන්න එකම තැන ඉන්න නිසා තමයි මේක වෙන්නේ. මගේ තේරුණාද? තර්කානුකූලව හිතන්න C3 කියන ගහ ගැන තාම දන්නේ. නමුත් ප්‍රභාසසනයේ වෙන්න හේතුව මේ දෙන්නම එකම තැන සිටීම. තේරුණාද? මේ දෙන්නම එකම සෛලයක එකම හරිතලවය ඇතුලේ හිටියාම තමයි මේ දෙන්න එකට කන්ටැක්ට් වෙන්නේ. එහෙම නේද? එකම සෛලයක එකම හරිතලවයක් ඇතුලේ මේ දෙන්න ඉන්නකොට එකම සෛලයක එකම හරිතලවයක් ඇතුලේ මේ දෙන්නම ඉන්නවා. එතකොට තමයි මේ දෙන්න එකතු වෙන්නේ. නේ? ශාක පරිණාමයේදී මෙහෙම දෙයක් වුණා. ශාක පරිණාමයේදී දැන් මේක නවත්තන්න බෑ. මේක නවත්තන්න ඕන. මේක නවත්තන්න ගස් జాතියක් පරිණාමය වෙනවා. එයාලගේ නම මොකද්ද? C4. C4 ගහක පත්‍රය ගත්තොත් මේ බලන්න. අපි හිතමු මේක C4 ගහක පත්‍රයක්. මේක C4 ගහක පත්‍රයක්. මං හිතන්නම් C4 ගහක පත්‍රයක්. මේ මැද නාරටිය. හරි? මෙයාව මං කැපුවා. right. මෙන්න මැද නාරටියෙන් එහාට පත්‍රයේ තියෙන විදිහ මේ. හරි? පත්‍රයේ කට් එකක් ගත්තොත් මෙන්න මෙහෙම තියෙන පත්‍රය. හරි. මේක ඇතුලේ මෙන්න මැද නාරටිය. මැද නාරටිය. මේක ටිකක් තව ලොකුවට අඳි. හරි. මෙන්න මැද නාරටිය තියෙන තැන. හරි. මෙහෙම. මෙන්න මැද නාරටිය. මැද නාරටිය කියන්නේ සෛලම සහ ප්ලෝයමයි තියෙන්නේ. නාරටියක් කියන්නේ සෛලමයි ප්ලෝයමයි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙයාලගේ තියෙනවා සෛල වර්ග දෙකක්. ඒ දෙක තියෙන්නේ මැද නාරටිය වටේට. මෙන්න එක සෛල జాතියක් මෙන්න. මේවට අපි කියන්නේ කලාප කොපු සෛල. මොකද නාරටිය වටේටනේ ඉන්නේ.
සනාල අපි කියන්නේ කලාප කොපු සෛල. ආයි එතනින් එළියේ ඉන්නවා තව සෛල වලයක්. මම ඒක රතු පාට පෑනෙන් අඳින්නම්. මේගොල්ලෝ මේ අයට අපි කියන්නේ පත්‍ර මධ්‍ය සෛල. දැන් මෙතන ප්‍රභාසසනේ සිද්ධ වෙන්න හේතුව අර දෙන්න එකට එකම තැනක ඉන්න එකනේ. හරි. C4 කල්පනා කරා මේක හරියන්නේ මේ දෙන්නව වෙන් කරන්න ඕන. ඒ නිසා සෛල වර්ග දෙකකට මේ දෙන්නව බාර දුන්නා. මේ තියෙන්නේ සෛල වර්ග දෙක. අහගන්න කතා කරන්න බෑ. මෙන්න සෛල වර්ග දෙක. C4 ගහ බැලුවා හරියන්නේ නැහැ. ගින්දරය පුළුණු එකට තියෙන්නේ බෑ හැම් බෑ ප්‍රභාසනය වෙනවා. මට පූටිකාව අහගන්න විදිහක් නැහැ. මේගොල්ලෝ මේ ඇතුලේ ප්‍රභාසනය පටන් ගන්නවා. ඒ හින්දා දෙන්නව ඈඩ් කරන එක තමයි හොඳම දේ. පැහැදිලිද? දෙන්නව ඈඩ් කරන්නන් තියෙන විසඳුම තමයි සෛල වර්ග දෙකකට බාර දෙනවා රුබිස්කෝවයි ඔක්සිජන්වයි. ඒක තමයි මෙතන උනේ. මං ඉන්නේ තේරුණා? කාටද රුබිස්කෝ බාර දුන්නේ? රුබිස්කෝ බාර දුන්නේ කලාප කොපු සෛලවලට. මෙතනට බාර දුන්න රුබිස්කෝව. මෙයාට රුබිස්කෝ බාර දුන්නා. නොකිය කියන්නේ මෙයාට බාර දුන්න මොන චක්‍රයේද? කැල්වින් ක අකුරෙන්. කලාප කොපු සෛලවල කැල්වින්. ඔක්සිජන් හදන එක බාර දුන්න කාටද? පත්‍ර මධ්‍ය සෛලවලට. පත්‍ර මධ්‍ය සෛලවල තමයි නොකිය ඔය කියන්නේ මොන ප්‍රතික්‍රියාවද? ඒ කියන්නේ සෛල වර්ග දෙකකට ප්‍රභා සංශ්ලේෂණයේ පළවෙනි පියවරයි දෙවෙනි පියවරයි මොකද උලේ? බාර දුන්නා. පළවෙනි පියවර බාර දුන්නේ කාටද? පත්‍ර මධ්‍ය සෛලවලට. දෙවෙනි පියවර බාර දුන්නේ කාටද? කලාප කොපු සෛලවලට. ඒ නිසා අපි මේකට නමක් කියනවා සෛල වර්ග දෙකක් අතර මොනව කරගත්තද? ශ්‍රම විභාජනය. සෛල වර්ග දෙකක් අතර ශ්‍රම විභාජනය කළා. ඒ නිසා රුබිස්කෝ එන්සයිමේට මොකද වුනේ? රුබිස්කෝ එන්සයිම් එක මොන වුණාද? අවකාශමය වශයෙන් මොන වුණාද? අවකාශමය වශයෙන් කියන්නේ වෙන්වීම. හරිද? සෛල වර්ග දෙකක් අතර ශ්‍රමය විභාජනය වෙනවා, ශ්‍රමය බෙදුණා. රුබිස්කෝ ඔක්සිජන්ගෙන් අවකාශමය වශයෙන් මොන වුණාද? වෙන් වුණා. තේරුණාද? ඔක තමයි උනේ. ඉතින් හරිනේ. ඒතර ප්‍රභාසනයේ තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. අපි මේ C4 ගහේ තියෙන මේ තියෙන පටක සැකස්මට නමක් කියනවා. මේකට කියන මොන පටක සැකස්මද? ක්‍රාන්ස් ඇනටමි. එහෙම නැත්නම් ක්‍රාන්ස් පටක ව්‍යුහය. සෛල වර්ග දෙකක් අතර ශ්‍රමය මාරු කරලා තියෙනවා. හරිනේ. ඒතර ඔක්සිජන් තියෙන්නේ කොහෙවත්, රුබිස්කෝ ඉන්නේ තවත් කොහෙවත්. ඒතර කැල්වින් වෙනම තැනක වෙනවා, ආලෝක ප්‍රතික්‍රියාව වෙනම තැනක වෙනවා. තේරුණාද? ඒක පැහැදිලිද? ඔය තමයි මූලිකවම කරපු දේ. තව තියෙන තව ඔක ඇඩ්වාන්ස් වුණා ටික කාලයක් ඇති තව දේවල් ලෝකේ වුණා. පැහැදිලිද? හරි ඔය තමයි ඉස්සල්ලාම කරපු දේ. රුබිස්කෝ එන්සයිම් එක ඔක්සිජන්ගෙන් අවකාශමය වශයෙන් වෙන් කරා. ඒක තමයි පළවෙනියට වෙච්ච සිද්ධිය. දැන් පැහැදිලිනේ? ඒක තේරුණානේ? alright. ඇඳගන්න. ඔයාලගේ අර මේ වර්ක්ෂීට් එකේ ඉඩ තියෙනවා මං හිතන්නේ පළවෙනි පැත්තේ. තව තියෙනව නේද භාගයක් වගේ ඉඩ? අර වර්ක්ෂීට් කියලා තියෙන පැත්ත ඉඩ තියෙනවනේ. ආයතන ඇඳගන්න මේක. ඇඳලා පෙන්න. පෙන්නන්න C4 කියලා දැම්ම කට් එකක් දාලා මේ ටික පෙන්න. පහට කලින් ඉවර වෙයිද මන්ද? මේක දාගන්න ඉක්මනට. ඔය දීලා තියෙන වර්ක්ෂීට් කියන එකයි ටියුට් දෙකයි සහ මම ලියපු තියරි නෝට් එක තියෙන තියරි නෝට් එකම තමයි ආයි ටියුට් එකකට දාලා තියෙන්නේ. ඔය දෙකෙන් මොනවා පාඩම් කරත් ප්‍රශ්නයක් නැහැ. ඒත් යාන්ත්‍රණ කියන්නේ සාමාන්‍යයෙන් තියරි ළමයෙක්ට ප්‍රශ්න ළමයෙක්ට දෙපාරක් කරන්න ඕන කෑල්ලක්. ඒක තමයි අපි කරමින් ඉන්නේ. ඉතින් ෆිසික්ස් වලත් ඔය වගේ ඒවා කොච්චර ඇද්දනේ.
බයෝ වල මෙහෙම නන්නේ. බයෝ වලත් දෙපාරක් ඇහුවොත් හොඳයි කියන ඒවා කොච්චර තියෙනවද? ෆිසික්ස් වල කොච්චරක් ඇද්ද එහෙනන්නේ? මේ AC එකක් අඩු කරගෙන ඕවා මට එවන්න එපා අර අයියට එවන්න. මං ඕවා අඩු කරන්න කියනකොට ඔයාලා ගල් වෙලා ඉදී. ඉස්කෝලේදී ප්‍රභා සංශ්ලේෂණය යනු මොකක්ද ඇහුවහම ආලෝකයේ ඇති විටදී C3 ශාකවල O2 ලබා ගනිමින් CO2 පිට කරමින් හරිතලව මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සෝම් මොකද්ද මේ? අර මොකක්ද ඉස්කෝලේ? සාමේ කවුද මේ ප්‍රභා සංශ්ලේෂණයද? ප්‍රභා සංශ්ලේෂණය යනු නෙමෙයි මේ ප්‍රශ්නෙත් වැරදි. ප්‍රභා ශ්වසනය කියලා එවන්න ඕන. දෙමින් ප්‍රභා සංශ්ලේෂණය අඳුරු ප්‍රතික්‍රියාවට සිදුවන හානිදායි මොනවද මේ? ඒක ගොඩාක් පරණ කාලේ අඳුරු ප්‍රතික්‍රියාව කිව්වා මේ කැල්වින් චක්‍රයට. කැල්වින් චක්‍රයට කිව්වා අඳුරු ප්‍රතික්‍රියාව කියන. පරිසරයේ තියෙන හැම හරිත ශාකයක්ම C3 හරි C4 ද නැහැ. තව තියෙනවා කෑම් ප්ලාන්ට්ස් කියලා જાතියක්. CAM. ඒ ඔයාලට නැහැ. ෂර්ට් එකේ පිටිපස්සේ වුණු බිත්තියට හේතු වෙන්න එපා. right thank you. හරි. හරි. අදින් ඉක්මනට අදින්. ඉක්මනට අදින්. හරි. අදින්න ක්‍රාන්ස් ඇනටමි එක. ඔය සෛල වර්ග දෙකේ එක සෛලයක් තියෙනවා විශාලයි. මේ පත්‍ර මධ්‍ය සෛලයි කලාප කොපු සෛලයි ගත්තාම ප්‍රමාණයෙන් විශාල වෙන්නේ කලාප කොපු සෛල. කලාප කොපු සෛල. එයාගේ නමත් ටිකක් දිගයි, සයිස් එකත් ලොකුයි. කලාප කොපු සෛල. එයා තමයි ප්‍රමාණයෙන් විශාල. අතන ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා ලියා ගන්න. එතකොට පෘථුවිය මත තියෙන ගස් කාණ්ඩ දෙකකට දාන්න එපා C3 සහ C එහෙම වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. තව ප්‍රභා සංශ්ලේෂණයේ තව එක එක පත තියෙනවා. C3 පතය C4 එහෙම තියෙනවා. කෑම් ප්ලාන්ට්ස් එහෙම තියෙනවා. ඔයාලා ඉගෙන ගන්න C3 C4 විතරයි. හරිද? ඊට පස්සේ බලන්න ඔයාලා රිසෝස් බුක් එකේ දීපු රූපයක් තියෙනවා 9 වෙනි පිටුවේ. ඉවරයි ඒක පොඩ්ඩක් බලන්නකෝ. අපි දැන් C4 පතේ අඳින්න යන්නේ. හරිද? බලන්න මේ ළමයි මේ 9 වෙනි පිටුවේ තියෙන රූපේ බලන්න. 9 වෙනි පිටුවේ තියෙන රූපේ බලන්න. ඒකේ ඔයාලට පේනවද යටම තියෙනවා වැස්කියුලර් ටිෂූ කියලා එකක්. අයතන ලියා ගන්න සනාල කලාපය කියලා. 9 වෙනි පිටුවේ යටම තියෙන හරි තියෙන වැස්කියුලර් ටිෂූ කියලා එකක්. ඒකට ලියා ගන්න සනාල කලාපය කියලා. සනාල පටකය. සනාල කලාපය මෙතන සනාල පටකය ඕන එකක්. ඊට උඩ තියෙනව නේද කැල්වින් සයිකල් එක වෙන නිකන් බේසම වගේ සෛලයක්. අන්න ඒකට ලියා ගන්න කලාප කොපු සෛලය කියලා. කලාප කොපු සෛලය. ඊට උඩ තියෙන්නේ ඊට උඩ තියෙනව නේද සෛලයක්. ඒකට ලියා ගන්න සබන් කැටේ වගේ තියෙන්නේ. දැන් නාන්න යනවාද කියලා හිතන්න නැහැ බේසන් සබන්. හරි ඒකට ලියා ගන්න පත්‍ර මධ්‍ය සෛලය.
ඔයාලා මෙහෙම දෙයක් තියෙනවා. රූපයෙන් බැලුවොත් නෑ. වැරදි. අර මං කිව්ව කතාව වැරදි ඒක. ප්‍රමාණයෙන් විශාල වෙන්නේ නමත් ලොකුයි කලාප කුපසයිල නෙමෙයිනි කියන්න බෑ. ඕක ඇවිල්ලා නිර්මාණය කරපු රූපයක් නේ. ඔතනින් කියන්න බෑ ඒක. මේ ප්‍රමාණය ළම වැරදි. මං කිව්ව කතාව වැරදි. කියන්නේ ප්‍රමාණයෙන් විශාල වෙන්නේ කලාප කුපසයිලේ නෙමෙයි. මේ පත්‍ර මධ්‍ය සෛලේ. ඒක මමත් ඔය රූපයෙන් ඔටියක් ඔළුවේ මතක තියාගෙන හිටියේ. නෑ වැරදි. ඒ මං කිව්ව එක වැරදි. ඕකේ තියෙනවා එක තැනක මේ කොහෙද? උඩක ඇති කොහේ හරි. තියනවද? උඩ ඇති පොඩ්ඩක් ඉන්න ඒක පොඩ්ඩක් චෙක් කරගන්න ඕන ඕක. හරි බලන්න මේ රූපේ පොඩ්ඩක්. අර සිංහල අවුලක් තියෙනවා. නෑ ළමයි නෑ. ඒ කතාව හරි. ඔවිනොවින්. In the leaves of C4 plants, bundle sheath cells are larger than mesophyll cells and right. මේ. නෑ. ඒ කිව්ව කතාව හරි. මම කියන්නේ අපි අර A level කාලේ ඉඳන් මතක තියාගෙන ඉන්න එකක් නේ රූප වලින්. මෙයා ළමයි ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රමාණයෙන් විශාල වෙන්නේ කලාප කුපු සෛල. අහගන්න. එතකොට ඔය රූපේ හරි. ප්‍රමාණයෙන් විශාල වෙන්නේ කලාප කුපු සෛල අර බේසම් වගේ එක්කෙනා ලොකුයි. ඔය අර අපි සිංහල පොඩි අවුලක් වෙනවා අර නොමග යන්නේ මෙන්න මෙතනින්. ඔය ඔතන තියෙනවා ඔබට ඔය රූපෙට උඩ තියෙන වාක්‍ය බලන්නකෝ. ඔතන උඩක තියෙනවා මෙහෙම දෙයක්. පත්‍ර මධ්‍ය සෛලවල හරිත ලව ආලෝක ප්‍රතික්‍රියාව පමණක් සිදුවීමට හොඳින් අනුවර්තනය වී ඇති අතර ඒවා ග්‍රැනාවලින් පොහොසත්. මේවා සාපේක්ෂව විශාල වන අතර. ඔන්න ඔතනින් තමයි ඔක එන්නේ. ළමයි ඔතන මේවා සාපේක්ෂව විශාලයි කියන්නේ මොකද්ද? මේවා සාපේක්ෂව විශාලයි කියන්නේ පත්‍ර මධ්‍ය සෛලයේ විශාලයි කියන එක නෙමෙයි ග්‍රැනා විශාලයි කියන එක. මං කියන තේරුණාද? ඔයාලා රතු තරුවක් දාගන්න කලාප කුපු සෛල විශාලයි හරිද? කලාප කුපු සෛල විශාලයි කියන එක ළඟ රතු තරුවක් දාගන්න ඕනම් පැන්සලෙන් ලියා ගන්න කලාප කුපු සෛල අර බේසම එයා ලොකුයි. ඒ හින්දා අර මං කිව්ව කතාව මතක තියාගත්ත ක්‍රමය අර මම මතක තියාගත්තේ කලාප කුපු සෛල නමත් ලොකුයි ලොකු සෛලයක් ඇත්ත. ඒක ඊට කලිනුත් මම එක තැනක ළමෙක් ඇහුවා මොකක් හරි ඩිස්කෂන් එකක මම එදත් බලන්නම් කියලා හිටියේ අමතකුණා. ඔයාලා රිෆර් කරන්න ඕන තැනක ඔතන ඉංග්‍රීසි වචන දෙක තියෙනවනේ රිෆර් කරලා බලන්න. හරි එතකොට ඒ අහන්නේ ඔයාලෙන් ඔය අහන්නේ නමුත් ඒ පටලවිල්ලත් අපි ලියා ගත්තනේ. හරිද? රයිට් හරි. මේ බලන්න. දැන් අපි ආගන්න. දැන් බලමු C4 වල ඇත්තටම ප්‍රභාසසනය වෙන්නේ නැද්ද? ඒ විදිහට කොහොමද එයාලගේ ඇතුලේ ප්ලෑන් එක කියලා බලමු. රයිට් මේ බලන්න. එතකොට මෙතනින් එහාටත් මාර වැදගත්. මේ අහගන්න. දැන් ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන ඉංග්‍රීසි රූපනේ මේ අහගන්න. මෙතනින් එහාට මොකද වෙන්නේ? මේ බලන්න. මේකෙත් ඔය කතාව නවත්තන්න. මේ තියෙන්නේ අපි C4 පතේ පැහැදිලි කරන්න අඳින සාම්ප්‍රදායික රූපේ මේ බලා ගන්න. මේ තියෙන්නේ කලාප කුපු සෛල කියලා අපි හිතමු. මේක ඔයාලට ඕන හැඩතලයකට අඳින්න පුළුවන්. අර අඩිරුලක් අරන් අඳින්න ලස්සනේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න අර සෛලම ප්ලෝයම. මෙන්න සෛලම මෙන්න ප්ලෝයම. රයිට්. මේ බලා ගන්න. දැන් එතකොට මේ තියෙන්නේ මොකද්ද? පත්‍ර මධ්‍ය සෛලය. මේ තියෙන්නේ කලාප කුපු සෛලය. ඔක්කොටම කලින් මේ දෙන්නගේ හරිතලව තියෙනවනේ. බලා ගන්න. මේ කලාප කුපු සෛලයේ හරිත ලවය මේ පත්‍ර මධ්‍යයේ හරිත ලවය. අපි දන්නවා කලාප කුපු සෛලයේ මේ පත්‍ර මධ්‍ය සෛලයේ තමයි ආලෝක ප්‍රතික්‍රියාව හොඳට වෙන්නේ. එතකොට මෙතන තමයි තෛලකොයිඩ පටල හොඳටම තියෙන්නේ. ග්‍රැනා හොඳටම තියෙන්නේ මෙතන. පැහැදිලිද? ග්‍රැනා හොඳටම තියෙන්නේ මෙතන. මොකද මෙතනට තමයි ආලෝකය වැටෙන්නේ. මෙතන තමයි ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතර මෙයා තමයි ඔක්සිජන් හදන්නේ. මෙයා හදන ඔක්සිජන්. හරිනේ මෙයා තමයි ඔක්සිජන් එතකොට හදන කෙනා. රුබිස්කෝ ජීවත් වෙන්නේ මෙතන.
ඒතර මෙතන තමයි අපිට රුබිස්කෝ කියන එන්සයිම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙතන තමයි කැල්වින් චක්‍රය වෙන්නේ. ඒ නිසා මෙතන ග්‍රැනා දුර්වලයි. ග්‍රැනා හොඳට ඕනේ නැහැනේ මෙතන. මෙතන ග්‍රැනා තියෙනවා හැබැයි දුර්වලයි. ඒ කියන්නේ මෙතන ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ නෑ. ආලෝක ප්‍රතික්‍රියාව මෙතන අඩපණ කරගෙන තියෙන්නේ. එහෙම කරන්න එපා ළමයි. බැරි වෙලාවත් මෙතන ඔක්සිජන් හැදුනොත් රුබිස්කෝයි ඔක්සිජනුයි සෙට් වෙනවනේ එකම තැනක. ඒ නිසා මෙතන මොකද උනේ? ග්‍රැනා දුර්වලයි. ඒ කියන්නේ මෙතන ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ නැති තරම්. ඒ විතරක් නෙමෙයි. මේ ග්‍රැනා කොච්චර දුර්වලයිද කියනවනම් මේ ග්‍රැනාවල මෙයා නැහැ. කවුද නැත්තේ? දැන් PS1 ඉන්නවා PS2 ඉන්නවනේ. කවුද නැත්තේ? දැන් තෛලකොයිඩ වල PS1 2 ඉන්නවනේ. කවුද නැත්තේ? 1ද PS2ද නැත්තේ? PS කො හිතලා කියන්න PS1ද නැත්තේ 2ද නැත්තේ මේවේ. මෙයා නෑ. ඇයි? මෙයා හිටියනම් මෙතන මොනවා වෙනවද? ජල විච්ඡේදනය වෙනවනේ නේ. මෙතන ජලය මං කිව්වේ PS2 H2O. මෙයා හිටියොත් මෙතන ජලය බිඳෙනවා. මෙතන ජලය බිඳුනොත් මොන වායුවද හැදෙන්නේ? ඔක්සිජන්. ඒ නිසා මෙතන PS2 නෑ. PS2 හිටියනම් මෙතන ජලය බිඳලා ඔක්සිජන් හැදෙනවා. නිසා අර ඔක්සිජන් නිෂ්පාදනය නවත්ත ගන්න ඕන නිසා මෙතන PS2 හම්බ වෙන්නේ නෑ. මෙතන ඉන්නේ කවුරු විතරයිද? PS1 විතරයි. මෙතන PS1 විතරක් ඉන්නව නම් මෙතන වෙන්නේ මොන ඉලෙක්ට්‍රෝන ගලනයක්ද? බැරි වෙලාවත් මෙතන ආලෝක ප්‍රතික්‍රියාව වෙන උනන් අපි හිතමු වෙයි කියලා. වෙන්න පුළුවන් නේ ළමයි. තෛලකොයිඩ තියෙනවා නම් ක්ලෝරොෆිල්ස්ලා තියෙනවා නම් PS1 තියෙනවා නම් ආලෝක ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. නමුත් වෙන්නේ මොන කොටසද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය පමණයි මේකෙ වෙන්නේ. හරිද? ඇයි මෙතන PS2 එයා පරිණාමිකව ක්ෂීණ කරගෙන තියෙනවා. ඔයාලා රිසෝස් එකේ තියෙනවා PS2 නෑ. එක්ක ඉතා අඩුයි. මොකක් හරි PS2 ෂෙයා කරගෙන ඉන්නේ මෙයා. මං කියන්නේ පැහැදිලිද? ඒතර ඔයා ඕන් කල්පනා කරන්න. ප්‍රභාසසනය නවත්ත ගන්න ගහපු ගැටේ මොකද්ද? ශ්‍රමය විභාජනය කරගත්තා. රුබිස්කෝව අවකාශමය වශයෙන් වෙන් කරගත්තා. ඊළඟට මෙතන ග්‍රැනා දුර්වල කරලා ආලෝක ප්‍රතික්‍රියාව අඩපණ කරලා කොටින්ම PS2 නැති කරගත්තා. එතකොට ජල විච්ඡේදනය වෙන්නෙත් නෑ. ඔක්සිජන් හැදෙන්නෙත් නෑ. තේරුණාද? රයිට්. අපි දැන් බලමු C4 මොකද වෙන්නේ කියලා. රයිට්. C4 වල වෙන්නේ මෙහෙමයි. දැන් ඔන්න පත්‍රය තියෙනවා. හරි. මෙන්න පත්‍රය. අපි දන්නවා දැන් පත්‍රය ඇතුළට ඇතුළු වෙනවා මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ්. මේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙන්නේ ඉස්සල්ලාම මෙන්න මෙයාට. මෙයානේ ටිකක් එළියේ ඉන්නේ. බලන්න අර මං ඇඳපු පත්‍රයේ රූපේ එළියට වෙන්න ඉන්නේ මෙයා. නිසා ඔන්න පත්‍රයට ඇතුළු වෙන මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රතික්‍රියා කරනවා ෆොස්ෆොඊනෝල් පයිරුවේට් එක්ක. මොකක්ද නම? ෆොස්ෆොඊනෝල් පයිරුවේට්. මෙයයි කාබන් පරමාණු කීයද? 3යි. එතන කාබන් පරමාණු 3යි. මෙතන කාබන් කීයද? 1යි. ඒ දෙන්නම එකතු වෙලා මෙතන හැදෙනවා කාබන් පරමාණු 4 සංයෝගයක්. එයාගේ නම මොකක්ද? ඔක්සලෝ ඇසිටික් අම්ලය. එතකොට මෙයාගේ කාබන් පරමාණු කීයද? 4යි. ඒ නිසා C4 පතේ කියලා නමකුත් දුන්නා. ඇත්තටම ශාකලෝකයේ ප්‍රභාසසනය අවම කරන්න ගස් జాතියක් පරිණාමය වුණා. එයාලගේ නම C4 නෙමෙයි. ඒ පරිණාමය වෙච්ච ගස් జాතියේ කාබන් ඩයොක්සයිඩ් තිර කරලා හදන ප්‍රථම ස්ථායි ඵලයේ කාබන් තියෙනවා 4ක්. ඒ නිසා එයාලට නමක් දුන්නා C4 කියලා. ඒතර ප්‍රභාසනය වෙන්නේ ඒ හින්දා C4 නෙමෙයි. ප්‍රභාසනය වෙන්නේ නැති. ප්‍රභාසනය වලක් වෙච්ච ගස් జాතියක් තිබ්බා. එයාලගේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණයේ හැදෙන ප්‍රථම ඵලයට කාබන් 4යි තියෙන්නේ. ඒ නිසා ඒ ගහට නමක් දුන්නා C4 කියලා. මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එන්සයිම් එකක් තියෙනවා. මොකක්ද නම? PEP කාබොක්සිලේස්. PEP කාබොක්සිලේස් කියන එන්සයිමෙන් මේක උත්ප්‍රේරණය වෙනවා. ඊට පස්සේ මේ ඔක්සලෝ ඇසිටික් අම්ලය බිඳෙනවා. කවුරු බවටද? මැලේට්. මැලේට් කියන්නේ කාබන් පරමාණු 4යි. ඊට පස්සේ මැලේට් ප්ලාස්ම බන්ධ දිගේ මේ පැත්තට එනවා. මතකද? මේ සෛල දෙක අතර අධික තියෙනවා මොනවද? ප්ලාස්ම බන්ධ. ඇයි දෙන්න හොඳට සෙට් වෙන්න එපා ද්‍රව්‍ය හුවමාරු කරගන්න. ඊට පස්සේ මැලේට්ට මොකද වෙන්නේ? කලාපක වූ සෛලයේ අස්සේදී මැලේට් පරිවර්තනය වෙනවා කවුරු බවටද? පයිරුවේටුයි කාබන් ඩයොක්සයිඩ් කියන වායුවයි හැදෙනවා. බලන්නකො අභ්‍යන්තර රසායනික ප්‍රතික්‍රියාවකින් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හැදෙන කාබන් ඩයොක්සයිඩ් මෙතන එකතු වෙනවා. අපි මේකට කියනවා කාබන් ඩයොක්සයිඩ් මොනවා වෙනවා කියලාද? කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍ර කිරීම. ඇයි කාබන් ඩයොක්සයිඩ් මෙහෙම සාන්ද්‍ර කරන්නේ? ඇයි මෙහෙම කාබන් ඩයොක්සයිඩ් මෙතන එකතු කරන්නේ? ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි කොතනට ඇතුළු වෙන්නේද? මෙන්න මේ කැල්වින් චක්‍රයට ඇතුළු වෙන්නේ. පැහැදිලිද? මේ මෙතන පිරෙන කාබන් ඩයොක්සයිඩ් තමයි මේ කැල්වින් චක්‍රයට යොදවන්නේ.
එතකොට මේ කැල්වින් චක්‍රයට වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉල්ලන්න ඕනද? ඕනේ. ඉතින් පූටිකා වහගෙන ඉන්න පුළුවන්. දැන් බලන්නකො පායන කාලයක් ඇවිල්ලා පූටිකා වැහුවාම පත්‍රය ඇතුළට එන කාබන් ඩයොක්සයිඩ් අඩුයිනේ. එතකොට කැල්වින් අඩපණ වෙනවනේ අර කලින් ගස්වල. හැබැයි මෙයාට එහෙම බය වෙන්න දෙයක් නැහැ. පූටිකා වැහුවත් ගහේ සෛලය ඇතුලේ අභ්‍යන්තරිකව හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ගොඩක් මේ රුබිස්කෝ වටේට එකතු වෙරලා තියෙන්නේ. මගේ තේරුණාද? පූටිකා වහගෙන සතියක් විතර ඉන්න පුළුවන්. ඇයි ගහ ඇතුලේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් ඇතුලේ ඕන තරම් එකතු වෙලා තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. නිසා බලන්න C4 ගහක් ප්‍රභාසසනේ නවත්ත ගන්න මොනතරම් උපක්‍රමශීලීද කියලා. එයා ශ්‍රම විභාජනයෙන් රුබිස්කෝව ඈත් කරා. ඊළඟට මෙයාගේ තෛලකොයිඩ දුර්වල නිසා PS2 නෑ මෙතන. එතකොට ඔක්සිජන් හැදෙන්නෙත් නෑ. බැරි වෙලාවත් මේ ඔක්සිජන් මේ පැත්තෙන් ආවොත් එයාව පරද්දන්න පුළුවන්. මොකද මෙතන තියෙනව මොනවද? CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණය. සති කීපයක් පූටිකා වහගෙන ඉන්න පුළුවන්. ගහට කාබන් ඩයොක්සයිඩ් අඩු වුණත් රුබිස්කෝ වටා කාබන් ඩයොක්සයිඩ් තාමත් වැඩිපුර තියෙනවා. මං කියන්නේ තේරුණා? පූටිකා වහගෙන දවස් කීපයක් ඉන්න පුළුවන්, බය වෙන්න ඕනේ නැහැ. මොකද රුබිස්කෝ වටා ඊට කලින් කාබන් ඩයොක්සයිඩ් නිතරම මොනවා කරලාද තියෙන්නේ? ඒක රාශී කරලා තියෙන්නේ. මං කියන්නේ තේරුණා? ඒතර අවුලක් නැහැනේ පූටිකා වැහුවා කියලා. දැන් මෙයා වහලා දානවා පූටිකා. ඔන්න පෑවිල්ලක් ආවා. පූටිකා දොරවල් වැහුවා. එතකොට පත්‍රයට ඇතුළේ වෙන CO2 මොකද වෙන්නේ? අඩුයි. ඇතුලේ හොගාලා හැදෙනව මොන වායුවද? ඔක්සිජන්. දැන් බය වෙන්නේ මොකටද? ඇයි ඇතුලේ හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් සති ගානක් තිස්සේ එකතු වෙලා වෙති? මං කියන්නේ තේරුණා? පූටිකා වැහුවට බය වෙන්න ඕනේ නැහැ. ඉතින් සති ගානක් තිස්සේ හදන CO2 මේක වටේ තියෙනවා. මං කියන්නේ පැහැදිලිද? ඒ නිසා කල්පනා කරන්න රුබිස්කෝව ඈත් කරා විතරක් නෙමෙයි රුබිස්කෝ වටා නිතරම එකතු කරලා තිබ්බ මොනවද? කාබන් ඩයොක්සයිඩ් උත්. තේරුණාද? අර මෙයාව වෙන් කරලා නැවැත්තුවේ නෑ. එයා වට ආරක්ෂක වලල්ලකුත් දාලා තියෙන්නේ මේ CO2. ඇතිතරම් CO2 තියෙනවා මේක වටේට. නිකමටවත් විහිළුවටවත් මෙයාට ඇවිල්ලා මෙහෙට එන්න බෑ. එන්න පුළුවන් ආවත් රුබිස්කෝ යත් එක්ක සෙට් වෙන්නේ නැහැ. මොකද රුබිස්කෝ වටා නිරන්තරයෙන් ඉන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. මතකද? තරඟකාරී නිෂේධකයක බලපෑම අවම කරන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? උපස්සර සාන්ද්‍රණයක් වැඩි කරන්න පුළුවන් නේ. ඒ වගේ දැන් මෙතන RUBP වැඩි කරන්න බෑ. කරන්න පුළුවන් දේ මොනව වැඩි කරන එකද? CO2 වැඩි කරනවා. එතකොට හරිනේ. අරහෙන් ආවට ප්‍රශ්නයක් නැහැ. එයාට ගහලා පන්නනවා. මෙයා මෙතන ඉන්නව කොහොමද? හරි. එහෙනම් ඒක තේරුම් ගන්න ඕන. ඊළඟට තව එකම එක දෙයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ පයිරුවේට්. පයිරුවේට්ට මොකද වෙන්නේ? පයිරුවේටුත් ප්ලාස්ම බන්ධ දිගේ මේ පැත්තට යනවා. මේ පැත්තට ගිහිල්ලා නැවත කවුරු බවට පරිවර්තනය වෙනවද? PP බවට පත් වෙනවා. එතනදී විශේෂ දෙයක් වෙනවා. මොකද්ද මෙතනදී වෙන්නේ? මෙයා මේ පැත්තට යනවා. මෙතනදී හැබැයි විශේෂ ප්‍රතික්‍රියාවක් තිබ්බා. මොකද්ද? මේකට ශක්තිය වැය වෙනවා. ඒ කියන්නේ මෙතනදී වැය වෙනවා කවුද? ATP. ATP වැය වුණාම හැදෙන්නේ DP. ඔන්න ඔය ටික මතක තියාගන්න වෙනවා. මේ තමයි C4 පතේ. කවදාවත් මේක තනියම අඳින්න දෙන්නේ නැහැ. ඔයාලට මොනවා හරි printed රූපයක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන එක තමයි වෙන්නේ. තේරුණාද? පැහැදිලිද? ඒතකොට C4 ආවෙම ඇයි? ආවේ බය නැතුව පූටිකා වහගෙන ඉන්න බලාගෙන. දැන් C4 ගහකට පූටිකා වහගෙන දවස් කීපයක් ඉන්න පුළුවන්. කැල්වින් අඩපණ වෙන්නේ නෑ. ඇයි? ඉතින් කැල්වින් වලට ඕන කරන අමුද්‍රව්‍ය ඇතුළෙම හැදෙනවා. තේරුණාද? ඒ කියන්නේ C4 ගහකට ජලය පරිස්සම් කරන්න පුළුවන් හොඳටම. දවස් කීපයක් පූටිකා වහගෙන C4 ගහ මොනවද පරිස්සම් කරන්නේ? ජලය. බය වෙන්න ඕනේ නෑ. ඇතුළේ CO2 තියෙනවා. මං කියන්නේ තේරුණා? මෙතන CO2 අඩුයි. දැන් පූටිකා වැව්වම මේ CO2 අඩු වෙනවා. එයි මෙයා එන්නේ පූටිකා වල ඉන්නේ. හරි. කමන්නේ. එයා අඩු වුණාට මේක ඇතුලේ හැදිච්ච CO2 ඇති තරම් තියෙනවා. පැහැදිලිද? ඒතර ප්‍රභාසසනය අවම කරන්න C4 ගස් වල තියෙන අනුවර්තන ඇහුවොත් මොනවද උත්තර? කොහොමද C4 ප්‍රභාසනය අවම කරගන්නේ? ශ්‍රම විභාජනය මගින්. රුබිස්කෝ එන්සයිමය අවකාශමය වශයෙන් වෙන් කිරීම. තව කලාප කොපු සෛල තුලට රුබිස්කෝ සීමා කිරීම. ඊළඟට මේ තෛලකොයිඩ දුර්වලයි ඒවායේ PS2 නැති නිසා ජල විච්ඡේදනයෙන් ඔක්සිජන් නිපදවීමක් නැත. තව රුබිස්කෝ වටා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම. පුළුවන්? පැහැදිලිද? ඒක තේරුණාද? right. දැන් ওই ටියුට් එකේ අන්තිම පිටු ඉඩ තියෙනවා. අඳින්න C4 පතය. ඒ කියන්නේ පිටු අංක 12 ඉඩ තියලා තියෙනවා මම. චදන ඊයේ වගේ එකක්.
අඳින්න 12 වෙනි පිටු ඉඩක් තියෙනව නේද? ලස්සන සෛල දෙක ඇඳලා අඳින්න. ඉස්සල්ලා හොඳට සෛල දෙයක් ඇඳගන්න. මං කියන්නම් ස්ටෙප්ස් අඳින්න. ඉස්සල්ලා පෙට්ටි දෙයක් ඇඳගන්න මේ සෛල දෙයක් ඇඳගන්න. 12 වෙනි පිටුවේ අඳින්න 12 පිටුව හොඳයි වැඩේට. අපි ළමයි 12 පිටුව පාවිච්චි කරමු. 12 පිටුව. සෛල දෙක ඇඳගන්න ටක් ගාලා. අඩිරුලෙන් අඳින සෛල දෙයක් කරන්නේ පෙට්ටි දෙයක් වගේ අඳින්න. එතකොට අපිට නීට් නේ ඔක. මෙයා ටිකක් ලොකුවට අඳින්න. කලාපකොපු සෛලේ. මෙයා ටිකක් ලොකුවට අඳින්න. ඉතින් දෙන්නගෙම හරිතලා වඳින්න ඇතුලේ පොඩියට. මෙතන සනාල කලාපෙත් අඳින්න සෛලම ප්ලෝයම. ඉතින් කතාව කියන්න මෙයා තමයි පත්‍ර මධ්‍ය සෛලය, මෙයා ළඟ ආලෝක ප්‍රතික්‍රියාව, මෙයා ළඟ තෛල කොයිඩ ගොඩක් තියෙනවා. ආයි මේ වගේ යාන්ත්‍රණ තියෙනවා ඉගෙන ගන්න සත්වයා පාඩමේ කියන්නේ පස්වෙනි පාඩමේ හැම පද්ධතියකම අවසානයේ යාන්ත්‍රණ තියෙනවා. හෝමෝන යාන්ත්‍රණ තියෙනවා, ස්නායුක යාන්ත්‍රණ තියෙනවා. ඒක හොඳයිනේ. ඒතකොට පාඩම රසවත්. නිකන් ඔහේ බලනවට වැඩිය. පයිරුවේට් කියන්නේ කාබන් කීයද? මම ලකුණු කරේ නෑනේ. පයිරුවේට් කියන්නේ කාබන් කීයද? මෙයා කාබන් 3යි. හරිනේ. ඉතින් අරයා ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. එයත් කාබන් 3යි. දැන් මෙයාගේ තෛලකොයිඩ අඳිද්දි දුර්වලව අඳින්න. වැඩි හොඳට අඳින්න එපා.
අද මොනවද ඕ ලෙවල් වල තියෙන්නේ? මැත්ස් මොනවා වෙලාද තියෙන්නේ? කීයටද ඉවර වෙන්නේ? 3ට 2ට? 2ට. ඔයාලට මතකද ඉතින් ඔයාලගේ ඉතිහාස දවස ඒ වගේ ඓතිහාසික දවස ගෙදර ඇවිල්ලා මැත්ස් පේපර් එක දිහා බල අනුමාන දුන්න අයව මතක් කරා මතකද? අනුමාන දෙනවනේ නේද? හරිද? හරි. දැන් අපි හිමිහිට ආයි බලාගෙන ඉමු C4 ශාක පැත්ත. ගන්න අතන මේ පිටු අංක 4 යන ප්‍රශ්න ටියුට් එකේ ප්‍රශ්න ටියුට් එකට යන්න. ඒකේ පිටු අංක 4ට යන්න. පිටු අංක 4ට යන්න. C4 ශාකයක් ප්‍රභාසසනය අවම කර ගැනීමට පවත්වා ගන්න උපක්‍රම. ඒ ප්‍රශ්නේ හයිලයිට් කරලා රතුතරු දෙකක් දාන්න. මට කියන්න මොකද්ද පළවෙනිම උපක්‍රමේ? මොකද්ද C4 ප්‍රභාසසනය අවම කරගන්න තියෙන පළවෙනි උපක්‍රමේ? පූටිකා වහන එක. නෑ ඒක උපක්‍රමයක් නෙමෙයි. මොකද්ද කරන්න ඕන? ලියන්න. ලියන්න ශ්‍රම විභාජනය මගින් ලියන පළවෙනි උපක්‍රමය ශ්‍රම විභාජනය මේ ප්‍රශ්න වලට ලියන උත්තර ටික තියෙනවානේ. ඒකෙන් තමයි ඔයාලට පාඩම ඇබ්සෝබ් වෙන්නේ. මොකද දැන් තියරි වල වෙනසක් නැහැ නේ. ඉතින් එදා තියරිමනේ අදත් කළේනේ. රයිට් ලියන්න. ලියන්න ශ්‍රම විභාජනය මගින් සෛල වර්ග දෙකක් ශ්‍රම විභාජනය මගින් සෛල වර්ග දෙකක ප්‍රභා සංශ්ලේෂණයේ සෛල වර්ග දෙකක ප්‍රභා සංශ්ලේෂණයේ පියවරයන් දෙක සම්පූර්ණ කිරීම. ලියන්න ඊළඟ තරුව. එම නිසා රුබිස්කෝ එන්සයිමය ඔක්සිජන් ගෙන් එම නිසා රුබිස්කෝ එන්සයිමය ඔක්සිජන් ගෙන් අවකාශමය වශයෙන් වෙන්වීම. එම නිසා රුබිස්කෝ එන්සයිමය ඔක්සිජන් ගෙන් අවකාශමය වශයෙන් වෙන්වීම. හරි. ලියන්න ඊළඟ පොයින්ට් එක. ලියන්න. කලාප කොපු සෛල තුල රුබිස්කෝ වටා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක්. කලාප කොපු සෛල තුල රුබිස්කෝ වටා CO2 සාන්ද්‍ර කිරීමේ යාන්ත්‍රණයක් පැවතීම. හරි. ලියන්න ඊළඟ පොයින්ට් එක ඊළඟ තරුව. එම නිසා වියලි කාලයක එම නිසා වියලි කාලයක
පූටිකා වැසී තිබියදී පවා එම නිසා වියලි කාලයකදී පූටිකා වැසී තිබියදී පවා ඇලයිරක් CO2 ඌනතාවයකදී පවා ඒ කියන්නේ පූටිකා වහනකොට පත්‍රයට ඇතුළු වෙන CO2 අඩුයිනේ CO2 ඌනතාවයකදී පවා රුබිස්කෝ වටා කාබන් ඩයොක්සයිඩ් ඉහළ සාන්ද්‍රණයක් පවතී. දැන් බලන්න මේ පොයින්ට් එක ආයි කියවලා තේරෙනවද කියලා? මට කියන්න පායන කාලයකදී මේ C4 ගහ පූටිකා වැව්වහම එයාගේ පත්‍රයට ඇතුළු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුයි. ඒ කියන්නේ මේ ගහ ඉන්නේ මොන ඌනතාවයකින්ද? කාබන් ඩයොක්සයිඩ් ඌනතාවයකින්. නමුත් ඇතුළු වෙන අයගෙන් ඌනතාවයේ තිබ්බට CO2 ඇතුළු වීම වුණාට එයාගේ ඇතුලේ හැදිච්ච CO2 තියෙනවා. ඒකයි ඔය කියලා දෙන හොඳට බලන්න. ඔය වාක්‍යෙම තේරෙන්නේ නැහැ. තව සතියකින් බැලුවම තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ කියනකො. දන්නේ අපි එහෙම දන්නේ නැහැ. කොයි වෙලේ දේවා කිව්වේ එහෙම අහනවා. රයිට් ලියන්න තව එක උත්තරයක්. තව එක තරුවක් ලියන්න. කලාප කොපු සෛල තුල පැත්තකට ලියන්න ඉඩ මදි නම් පැත්තකට ඉතලයක් ගහලා ලියන්න. කලාප කොපු සෛල තුල ලියන්න ග්‍රැනා කලාප කොපු සෛල තුල ග්‍රැනා අඩුවෙන් විභේදනය වී ඇත. ඇලයිරක් PS2 නැත. ඇලයිරක් එම නිසා ජල විච්ඡේදනයෙන් O2 නිපදවීමක් නැත. තේරුණාද? ඕක තමයි මේ අද දවසේ ලිව්ව හොඳම උත්තරේ. හරිද? ඕක තමයි වැදගත්ම තැන. 10 වෙනි එක තනියම ලියන්න. 10 තක්ගල් තනියම ලියන්න. 11ත් තනියම ලියන්න. 12ට පොඩි ටික් එකක් දාන්න. ඒක අපි ඇඳා කියලා. ඒක ආයි අඳින්න ඕනේ නැහැ නේ. ගෙදර ගිහලා මතකෙන් අඳින්න 12 වෙනි එක. 10 ලියන්න 11 ලියන්න 12 වෙනි එක කැමති නම් ආයෙසරයක් අඳින්න බෝඩ් බලන්න නැතුව පොත බලන්න නැතුව මතකෙන් අඳින්න ටක් ගන්න. ඔයාලට ඔය පේපර් එකේ පළවෙනි ප්‍රශ්න තුන මං කළේ නෑ කරන්න ඕනේ නෑනේ ආයිත් කැල්වින් වඳින ඒව ඕනේ නෑනේ. එතකොට ඔය 12ත් ඉතින් ආයි ඕනේ නෑ දැන් ඇන්දා. රයිට් ගන්න 10 RUBP plus CO2 3PGA එන්සයිමේ රුබිස්කෝ ලියන්න. RUBP ඔක්සිජන් ඊතලයක් 3PGA 2-phosphoglycolate ඒත් රුබිස්කෝ. PEP plus CO2 OAA උත්තරේ PEP carboxylase. ඊළඟට අහනවා C4 වල පහත පියවර වෙන්නේ කොහෙද? ආලෝක ප්‍රතික්‍රියාව ලියන්න. පත්‍ර මධ්‍ය සෛල හරිත ලව තෛලකොයිඩ පටල. එහෙම නැත්නම් ග්‍රැනා. පත්‍ර මධ්‍ය සෛල හරිත ලව ග්‍රැනා තුල. එහෙම නැත්නම් ග්‍රැනාවල. පත්‍ර මධ්‍ය සෛල කමා හරිත ලව ග්‍රැනා තුල. කැල්වින් චක්‍රය කොහෙද වෙන්නේ? කලාප කොපු සෛල හරිත ලව පංජරය. දොළහ තනියම කරගන්න C4 පතේ අඳින්න ඒක මම උදව් කරන්න ඕනේ. ඔය පේපර් එකේ රිවිෂන් පේපර් 2 කියන එකේ පළවෙනි ප්‍රශ්නේ දන්නවනේ කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුන පුළුවන් කරගන්න. කැල්වින් චක්‍රයේ උත්ප්‍රේරණය කරන ප්‍රධාන එන්සයිම් මොකද්ද? මොකද්ද? රුබිස්කෝ. ඒකත් පුළුවන්නේ. කැල්වින් චක්‍රයේ ගැටියෙන් විස්තර කරන එක පුළුවන් අර පියවර තුන නෝට් එකෙන්ම බලලා විස්තර කරගන්න පුළුවන්. හරිනේ? රයිට් හරි. එහෙනම් ඒ සෙෂන් එක ඇති
ඊළඟට අපිට නෝට් එක කියවන්න තියෙනවා. මම කොහොමත් ඔයාලත් එක්ක නෝට්ස් කියවනවනේ. C4 වල නෝට් එක කියවන්න තියෙනවා. රයිට්. පෙරලා ගන්න 8 වෙනි පිටුව. ඒක කියවලා මම බ්‍රේක් එක දෙනවා. 8 වෙනි පිටුවේ පල්ලෙහාට කියවුවා ඊට පස්සේ බ්‍රේක් එකක් දෙනවා. රයිට්. වෙලා වෙනවනේ අප්පා ඉක්මනට. 8 8 වෙනි පිටුව කියවමු. රයිට්. මේ මම නෝට් එක කියලාට කෑ ගහන්න බෑ. බලන්න ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය CO2 පූටිකා ඔස්සේ පත්‍ර තුලට ඇතුළු වෙනවා. දැන් කල්පනා කරන්න ඔයා ඒ වාක්‍ය දන්නවද? දන්නවා. උත්ස්වේදනයේ සිදුවන ප්‍රධාන මාර්ගය වන්නේද පූටිකා. දන්නවද? දන්නවා. ලියාගන්න උත්ස්වේදනය කියන්නේ ජල වාෂ්ප විසරණය වීම. උත්ස්වේදනය කියන වචන ළඟ ලියාගන්න පැන්සලෙන් ජල වාෂ්ප විසරණය වීම කියලා. ඔන්න අර අතන ලියපු උත්තර ටික. උණුසුම් වියලි දිනවල ජල සංරක්ෂණය සඳහා බොහෝ ශාකවල පූටිකා වැහෙනවා. අහගෙන ඉන්න කතාව. ඒ අතරම ආලෝක ප්‍රතික්‍රියාවෙන් ඔක්සිජන් නිදහස් වීමත් වැඩි වෙනවා. එතකොට අන්න රතු පෑන ඉරි දෙකක් ගහන්න CO2 O2 අනුපාතය තවදුරටත් අඩු වෙනවා. ඉහළ උෂ්ණත්වය හයිලයිට් කරන්න අංක 1 කියලා දාලා රවුම් කරන්න. වියලි බව හයිලයිට් කරලා අංක 2 කියලා දාලා රවුම් කරන්න. අධික ආලෝක තීව්‍රතා හයිලයිට් කරලා අංක 3 කියලා දාලා රවුම් කරන්න. ඔය තමයි ප්‍රභාසසනයට හිතකර පරිසරික තත්ත්ව. යටතේ ශාකපත්‍ර තුල ඇතිවන මෙම තත්ත්වය ප්‍රභාසසනයේ නම් නිෂ්ඵල ක්‍රියාවලියට හිතකර වේ. ශාක පරිණාමයේදී මෙම තත්ත්වයට මුහුණ දීමට විවිධාකාරයෙන් සූදානම් වූ අතර එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස රුබිස්කෝ එන්සයිමය වටා අන්න රතු පෑන ඉරි ගහන්න රුබිස්කෝ එන්සයිමය වටා CO2 සාන්ද්‍රණය වැඩි කර ගැනීමට C4 ප්‍රභා සංශ්ලේෂණ පතයට හැකි විය. එතන වෙනම රතුතරු දෙකකුත් දාන්න. ඔය තමයි එක උපක්‍රමයක්. C4 ප්‍රභා සංශ්ලේෂණ පතේදී රුබිස්කෝ එන්සයිමය අවට CO2 සාන්ද්‍රණය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉඩ සැලසීම සඳහා ශාක තුල විවිධ ජෛව රසායනික සහ ව්‍යුහ විද්‍යාත්මක විකරණයන් සිදු වී ඇත. විකරණය කියන්නේ විවිධ වෙනස්කම්, විපර්යාස. මේ මගින් C4 ශාකවල අන්න රතු පෑන ඉරි ගහන්න C4 ශාකවල ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව සහ ඉන් පසුවන ප්‍රභාසසනයේ විශාල වශයෙන් අඩු වී ඇත. කියන්නේ ප්‍රභාසසනයේ බිඳුවයි කියලා කියන්නේ නමුත් ගොඩක් අඩුයි. වෙන්නේ නැති තරම්. බොහෝ C4 ශාකවල ඉරක් ගහගන්න පැහැදිලිව විශේෂණය වූ සෛල වර්ග දෙකක් වන පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල අතර ශ්‍රම විභාජනයේ ඉරි ගහගන්න CO2 සාන්ද්‍රණ යාන්ත්‍රණයක් හැඩගැසී ඇත. ශ්‍රම විභාජනයක් තියෙනවා, CO2 සාන්ද්‍ර යාන්ත්‍රණයක් තියෙනවා. C3 ශාක සමග සසඳන විට තාම ඔයාලට මං කිව්වේ නෑ හරියටම C3 මම ඒක ඊටලකින් පස්සේ කියනවා. C4 ශාක පත්‍රවල කලාප කොපු සෛල පුළුල් වශයෙන් කායික විද්‍යාත්මක කෘත්‍ය සඳහා හැඩගැසී ඇත. C4 ශාකවල අන්න හයිලයිට් කරගන්න මෙම සෛල ඔය කියන්නේ මෙම සෛල සාපේක්ෂව විශාලයි. හරිනේ? එතන නෝට් එකක් දාන්න මම කිව්වේ කලාප කොපු සෛල නමත් ලොකුයි විශාලයි. ඒක ඇත්ත අතනින් නොමග යන්න එපා කියලා. ඉහළ ඉන්ද්‍රීකා ප්‍රමාණයක් අන්තර්ගතයි. C4 මාර්ගය වඩාත් කාර්යක්ෂමව සිදු කර ගැනීම සඳහා පත්‍ර මධ්‍ය සෛල හා කලාප කොපු සෛල අතර අන්න රතු පෑන ඉරි ගහගන්න විශාල ප්ලාස්ම බන්ධ සංඛ්‍යාවක් මගින් අන්තර් සම්බන්ධිතයි. හරිනේ ඉතින් ද්‍රව්‍ය හුවමාරු කරගන්න ප්ලාස්ම බන්ධ තියෙන්න එපා දෙන්න අතර. අපි රතු පෑනෙන් කොටු කරමු ඊළඟ වාක්‍ය. සනාල කලාප වට කරමින් කලාප කොපු සෛල පිහිටීමත් ඊට පිටතින් පත්‍ර මධ්‍ය සෛල වලින් වටවීමත් පත්‍ර පටක ව්‍යුහය ක්‍රාන්ස් ව්‍යුහය. ඒ වාක්‍ය රතු පෑනෙන් කොටුවක් ඇඳගන්න. මොකද්ද ක්‍රාන්ස් පටක ව්‍යුහය කියන්නේ? සනාල කලාපයේ වටේට කලාප කොපු සෛලයි ඒකට එළියෙන් පත්‍ර මධ්‍ය සෛලයි පිහිටීම.
මෙහි කලාප කොපු සෛල තුල ඉරි ගහ ගන්න කලාප කොපු සෛල තුල අධික CO2 සාන්ද්‍රණයක් යටතේ රුබිස්කෝ ඉන්නවා. ඒ කියන්නේ C3 ගහක ඉන්න රුබිස්කෝට වැඩිය C4 ගහක ඉන්න රුබිස්කෝගේ කාර්යක්ෂමතාවය වැඩි. ඇයි ඉතින් එයා වටේට කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට එයාගේ කාර්යක්ෂමතාවය වැඩි. ජලහානිය අවම කර ගැනීම සඳහා පූටිකා වැසී තිබියදීත් අන්න හයිලයිට් කරන්න. අවශ්‍ය තරම් CO2 සාන්ද්‍රණයක් ලබා ගැනීමට හැකියාවක් CO2 සාන්ද්‍රණ යාන්ත්‍රණය නිසා C4 ශාකවලට තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ පූටිකා වැහුවට ප්‍රශ්නයක් නැහැ. C4 ගහක ඇතුලේ CO2 තියෙනවා. තේරෙන කතා කරන භාෂාවෙන් හරි ලියාගන්න. පූටිකා වැහුවට ප්‍රශ්නයක් නැහැ. C4 ඇතුලේ ඇතිතරම් CO2 තියෙනවා. දැන් පැහැදිලිද? ඔතන ගොඩක් පොයින්ට්ස් තිබ්බා. හරි. දැන් අපි බ්‍රේක් එකකට යමු. බ්‍රේක් එකෙන් පස්සේ C4 පතේ මම කියවනවා. ඊට පස්සේ C4 පතේ වැදගත්කම ඒ ටික කියලා තියරි ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න කරන ඒවා තමයි තියෙන්නේ. මුල හරිය තියෙන කැලලක් තියෙනවනේ ප්‍රස්තාර ඒව එහෙම කියලා දෙන්න තියෙනවා. දැන් 12:34යි අපි 1:05ට පටන් ගන්නවා. 1:05